සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට ආයුබෝවන්. ඉතින් ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා දරුවනේ. අද පළවෙනි දවසේ ඕගලන් හැමෝගෙම ඉතින් ICT කියන විෂය මාව ඇහෙනව නේද? ඔක්කොටම මට පොඩ්ඩක් කලින් කියන්න කවුද අපේ කෙවින් පුතා වාට ඇහෙනව නේද මාව? මාව ඇහෙනවද? පුළුවන් නම් කැම් එක ඔන් කරගන්න. මාව ඇහෙනවද කියන්න පොඩ්ඩක්. පුතේ පොඩ්ඩක් ඔන්න ඉතින් කතා කරන්නත් වෙනවා. ඇහෙනවද? මොකද නැත්තම් මට ඔක නම් මං කියන දේ ඇහෙනවද නැද්ද කියලා පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්න ඕන. නැත්නම් රේසන් කරන්න පුතා. හරි ඇහෙනවනේ හරි. හරි. පොඩ්ඩක් පුළුවන් නම් කැම් එක ඔන් කරගෙන අපි ක්ලාසස් කරනකොට ඉතින් අර පොඩ්ඩක් කැම් එක ඔන් කරගෙන ඉන්න ඕන. මොකද මට ඔයගලව පේන්න ඕන. ඔයගලන්ට මාව පේනවා වගේ නේද? කවුද අපේ ගෙසන්දු නේද? කල්හාන් පුතා. ඇහෙනවද? ඔයාලට ඇහෙනවනේ හරි. පුළුවන් නම් කැම් එක පොඩ්ඩක් ඔන් කරගන්න. මට ඕනම පේන්න ඕන එකක් මොකද අපි ෆිසිකල් ක්ලාසස් වලට වඩා ඉතින් මේ ක්ලාසස් චුට්ටක් කම්ප්ලෙක්සිටි එක වැඩි. ඉතින් ඒක නිසා ඔයගලන්ගේ අවධානය තියෙනවද නැද්ද කියලා අනිවාර්යයෙන්ම මට පේන්න ඕන පුතා. ඒක නිසා කැම් එක පොඩ්ඩක් ඔන් කරගන්න දෙන්නම. මොකද මට ඔයගලන්ව පේන එක ගොඩක් වැදගත්. ඒක නිසා හරි. අපි පාඩමෙන් පටන් ගමු එහෙනම්. මෙහෙම ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනව නේද? හොඳට පොඩ්ඩක් ඉන්න. හරි. හරි. ඒතර ඔයගලන්ගේ දැන් ඔයගලන් සිංහල මීඩියම් කරන්නේ නේද? හරි. ඒතර අපිට මේකට අදාළව අපි ගත්තොත් පුතේ ICT කියන විෂය ගත්තොත් මම මුලින්ම පොඩ්ඩක් විෂය ගැන පොඩ්ඩක් අද පැහැදිලි කරන්න ඔයගලන්ට මේ විෂයේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. හරි. මොකද හේතුව ඔයගලන් මේක සම්බන්ධව ගොඩාක් බැරෑරුම් කට්ටිය හිතනවා ICT කියන විෂය ගැන. මොකද හේතුව ඒක අමාරුයි එක එක මතිමතාන්තර දරනවා සමාජයේ. එහෙම නෙමෙයි දරුවනේ. මේ ICT කියන එකදී අමාරු දෙයක් කියලා හිතන්න එපා. හරියට අපේ භාෂාවක් වගේ වෙලා තියෙනවා. මොකද හේතුව ICT කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම ඕන කරන සබ්ජෙක්ට් එකක් බවට පත් වෙලා ඉවරයි. මොකද හේතුව ඒක ඇවිල්ලා මූලික සුදුසුකම්. අපේ තියෙන මූලික සුදුසුකමක් විදිහට ICT සහ ඉංග්‍රීසි පත් වෙලා ඉවරයි. මොකද අපිට මොන යම් ක්ෂේත්‍රයකට අපි යන්න ගියත් අපිට අනිවාර්යයෙන්ම මේ ICT කියන එක දෙනවා. ඉතින් කම්පියුටර් එකක් නැති ඔෆිස් එකක් දැකලා තියෙනවද බලන්න. නෑ. කම්පියුටර් එකක් නැති ඔෆිස් එකක් අපි දැකලා නැහැ. මොකක් හරි කම්පියුටර් එකක් ඔෆිස් එකක් තුල අනිවාර්යයෙන්ම තියෙනවා. කම්පියුටර් එකක් අනිවාර්යයෙන්ම ඔෆිස් එකක් තුල තියෙනවා. ඉතින් ඔෆිස් එකක් තුල කම්පියුටර් එකක් නැත්තම් නිකම් මේක හෝල් එකක් විතරක් වෙන්නේ. ඉතින් ඒ ඇයි ඒකට හේතුව තමයි අපි මේ කම්පියුටර් එක කියන දේ ඉතාමත්ම වැදගත්. ඉතින් ඔයගොල්ලන් දන්නවා 6 වසරේ ඉඳන් විෂය නිර්දේශයේ මේ දේවල් අඩංගු කරලා තියෙනවා. 6 වසරේ ඉඳන් විෂය නිර්දේශය තුල මේ කම්පියුටර් එක ගැන අඩංගු කරලා තියෙනවා ඉගෙන ගන්නවා. හරි. ඉතින් ඒකත් එක්ක බලනකොට මේ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන එක ඉතාමත්ම වැදගත් වෙලා තියෙනවා. මොකද හේතුව ජොබ් එකකට යන්න ඕගලන්ට ව්‍යාපාරයකට නියැලලා ඕනම දෙයකට මේක ඉතාමත් වැදගත් වෙනවා. හරි. ඉතින් මේක පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා සිංහල මීඩියම් වලින් ඉගෙන ගන්නකොට පොඩි පොඩි බැරෑරුම් වචන තියෙනවා. හරි. ඉතින් ඒවත් එක්ක පොඩ්ඩක් මේකෙදි ඔයගලන් අනිවාර්යෙන් දැනගන්න ඕන. ඒක තමයි ප්‍රධානම දේ. ඒ වගේම තමයි මේක. ඉතින් ඉංග්‍රීසි වලින් පොඩ්ඩක් ඒත් එක්කම තියාගන්න දැනුම. මොකද මේක අපි ඉගෙන ගන්නවා කියන දේ දරුවනේ විභාගෙම විතරක් එම් කරන්න එපා.
ඉගෙන ගන්නවා කියන්නේ අපේ දැනුම. ඔයගොල්ලෝ ඊළඟට මේක පිළිබඳව දැනුම වර්ධනය කරගෙන ඊළඟ ස්ටේජ් එකට යනවා. ඊළඟ අවුරුද්දට යනවා 11 වසරේ. 11 වසරෙන් ඒක කරලා ඔයගොල්ලෝ 12 වසරට යනවා. ඒත් එක්කම තව මොනවද ඩිප්ලෝමා එකක් කරනවා දැන් කාලේ. ඒත් එක්කම ඩිග්‍රී එකක් දක්වා යනවා. එතකොට ඒ අනකොට ඉංග්‍රීසි කියන මාධ්‍යයත් එක්ක වැදගත් වෙනවා මේ ICT එක. මොකද ඊට පස්සේ මේ පොඩි කාල පරිච්ඡේදයක් විතරයි සිංහලෙන් භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔක්කොම ඉංග්‍රීසි වලින් තමයි. ඒක නිසා මේ ඉංග්‍රීසි වලින් ICT කරන එකේ වැදගත්කමකුත් තියෙනවා ලොකුවට. ඒ වුණාට අපි සිංහලෙන් මේක කරගෙන යන්න. මොකද යම්කිසි දවසක් එනවා ළඟදීම දැනුවත්ව ඉන්න ආකාරයට සිංහල වලින් ICT නවත්තලා ඉංග්‍රීසි වලට මාරු වෙන්න ඕන කාලයක්. හරි. ගැටලුවක් නෑ. අපි එතකන් අපි මේක හොඳින් කරමු. ඉතින් මෙහෙමයි. අපේ දැන් විෂය නිර්දේශයට අදාළව 10 වසරේ පළවෙනි පාඩම තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණික පුහුණුව. හරි. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන අපේ පළවෙනි පාඩම. හරි. එතන මේක ඇවිල්ලා අපේ මූලිකම පාඩම වෙනවා. හරි. එතකොට ඒකට අදාළව මේ පාඩම ඇතුළත අඩංගු වෙලා තියෙන දේවල් ගැන පැහැදිලි කරොත් එකක් තමයි දත්ත සහ තොරතුරු වෙන් කර හඳුනගන්න. ඒතර දත්ත කියන්නේ තොරතුරු කියන්නේ මොකක්ද අපි? දත්ත කියන්නේ මොකක්ද කියලා වෙන වෙනම දැනගන්න ඕනේ. හරි. ඊළඟ අනිත් එක තමයි පද්ධති. හරි. පද්ධතියක් කියන්නේ මොකක්ද? සිස්ටම් එකක්. සිස්ටම් එකක්. මේක data information. මේක සිස්ටම් එකක්. පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක මූලිකව දැනගන්න. හරි. ඒ වගේම තමයි එදිනදා ජීවිතයේ දකින්න ලැබෙන පද්ධති මොනවද? අපි types of systems. System types මොනවද? ඒ කියන්නේ පද්ධති වර්ග මොනවද? හරි. ඊළඟට ඒක characteristics. ඒ කියන්නේ අපි කියන මේකට ගුණාත්මක තොරතුරු. ඒකේ තියෙන ගුණාංග මොනවද? පද්ධතියක් තුල තියෙන ඕන ගුණාංග මොනවද කියලා මෙතන කියනවා. අනිත් එක තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණ. පිළිබඳව අපිට මේ පාඩම තුලින් මොනවද අවබෝධ වෙන්නේ? අනිත් එක තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම්. ඒකේ යෙදවුම්, ඒක යූස් කරන ස්ථාන මොනවද කියන එක තමයි මෙතනදී අනිත් එක. ඊළඟ පරිගණකයේ පරිණාම. අපි කොහොමද මේක ජෙනරේට් වෙලා ආවි දැන් පරිගණකයට කොහොමද ආවි කියන එක තමයි මෙතනදී අනිත් එක. එතන ඔන්නෝක පොඩ්ඩක් මතක තියාගන්න. ඔය එක තමයි අපි මේ පාඩම තුල යන දේ. හරි. එතකොට ඔයගලන්ට තේරෙනවද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම දරුවනේ කියන්න. මම අහනවා සැරේසේට කියන එක පැහැදිලිද? මොකද මේක මට අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ අවුට්පුට් එක ඉතාමත්ම වැදගත් වෙනවා. හරි. අන්න ඒක නිසා මේක මට අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ අවුට්පුට් එක ලබා දෙන්න. හරි. හරි. එතකොට අපි යමු අපේ පාඩමට අදාළ පළවෙනි දෙක. දැන් අපි මේ පාඩමට අදාළව මුලින්ම දත්ත කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඊළඟට තොරතුරු කියන්නේ මොකක්ද කියන එක දැනගන්න. හරි. දැන් සාමාන්‍යයෙන් දත්තයක් කියන්නේ මොකක්ද? දත්තයක් කියන්නේ මොකක්ද අපි සාමාන්‍යයෙන්? දැන් මෙහෙමයි. හිතන්න මෙහෙම අපි සරල විදිහටම ගත්තොත් ඕගල ගෙදරට මෙතන මම ටයිප් කරනවා මෙන්න මෙහෙම ඉලක්කම් තුනක්. හරි. මම මෙතන ටයිප් කරන දරන ඉලක්කම් තුනක්. මෙතන 5000 තියෙනවා. 500 තියෙනවා. ඊළඟ ධන ලකුණක් තියෙනවා. සමාන ලකුණ. මේ ටික එකතුව මොකක්ද? මේ ටික අපි සුළු කරොත් මොනවා වගේ උත්තරයක් එයිද? නේද? සුළු කරොත් මොනවා වගේ උත්තරයක් එයිද? මට කියන්න බාර කවුරු හරි. කෙවින් මොකක්ද හිතෙන්නේ? ජනිත් කොහොමද හිතෙන්නේ? කෙවින් මොකක්ද හිතෙන්නේ? මේ ටික එකතුව. මොකක් වේද? මේ ටික එකතු වෙන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි කියනවා මේකට එකතු වෙන්නේ උත්තරේ 5500 කියලා.
මේකට එන උත්තරේ තමයි අපි ගත්තොත් අපිට මේකට කියනවා මෙතනට මෙහෙම මේකට කියනවා අපි ඉංග්‍රීසි වලින් ගත්තොත් අපි කියනවා මෙහෙම ඉංග්‍රීසි වලින් ගත්තොත් අපි කියනවා syntax error කියලා කියනවා. syntax error. සිංහලෙන් ගත්තොත් අපි කියනවා සමීකරණය වැරදි. හරි. සමීකරණ වැරදි. ඔන්න ඔක තමයි සමීකරණ වැරදි. මොකද හේතුව මේවා තමයි දත්ත වේ. මේ දත්ත. මේවා තමයි කරුණු. එක දේවල්. අපි ගත්තොත් කරුණු උපදේශ වගේ දේවල්. මේවා ටික හරි පිළිවෙලට සකස් වෙලා තියෙනවද නැහැ? ඒව ටික හරි පිළිවෙලට සකස් වෙච්ච නැති හින්දා තමයි අපිට මේක ප්‍රොසෙස් කරන්න පුළුවන් වුනේ නැත්තේ. සකසන්න පුළුවන් වෙන්නේ නැත්තේ ඇයි? හරි පිළිවෙලට සකස් වෙලා නැති. එතන හරි පිළිවෙලට සකස් වෙලා නැති කර්ම සංකල්ප හෝ උපදේශ වලට තමයි අපි දත්ත කියන්නේ. තේරෙනවද? එතන අන්න එක මතක තියාගන්න. හරි පිළිවෙලට සකස් වෙලා නොතිබුණොත් අපි ඔන්න ඔය නමින් හඳුන්වනවා. හා. එතන ඔක තමයි එතනදී දැනගත යුතු. ඔක normally මතක තියාගන්න. ඔතනදී අපි මූලික විදිහට හඳුන්වනවා. හරි පිළිවෙලට සකස් වුනේ නැත්නම් ඔන්න ඔතනදී ගැටලුවක් කරනවා. හරි පිළිවෙලට සකස් වෙලා තිබුණ නැත්නම් ඔන්න ඔතන ඔය වගේ ගැටලුවක් වෙනවා. ඒතර හරි පිළිවෙලට අනිවාර්යයෙන්ම සකස් වෙලා තිබුණා. හරි. දැන් අපි ඊළඟට ගත්තොත් මෙතන. අපි ගත්තොත් මේක. ඒතර අපි දැන් සාමාන්‍යයෙන් අපි කතා කරමු. අපි මෙතනදී කියනවා මෙන්න මේ. ඒතර අපි දැන් දත්ත කියලා කියන්නේ මෙතන තියෙනවා වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සමතුලිත. හරි. අපිට වෙන් වශයෙන් ගත්තොත් කිසිම අර්ථයක් දෙන්න බැරි දේවල් හැම එකටම අපි කියනවා මොකද්ද? තොරතුරු මේ දත්ත කියලා කියනවා. ඒ කියන්නේ අපිට කිසිම ආකාරයකට ප්‍රොසෙස් කරන්න බෑ මේක. හරි. ඒක නිසා තමයි අපි මේකට දත්තයක් කියලා කිව්වේ. කිසිම ආකාරයකට ප්‍රොසෙස් කරන්න විදියක් නැහැ. හරි. අන්න ඒක මතක තියාගන්න කිසිම ආකාරයකින් ප්‍රොසෙස් කරන්න විදියක් නැති දේවල් වලට තමයි දත්තයක් කියලා කියන්නේ. කිසිම ආකාරයකට ප්‍රොසෙස් කරන්න බෑ. ඒ කියන්නේ අපිට සකසන්න බෑ. ඒ කියන්නේ අපිට දැන් තේරුණානේ මෙන්න මෙතන අපි දැන් කතා කරපු විදියට මේක කිසිම ආකාරයකින් එන්නේ බෑ. ඒ කියන්නේ කෙලින්ම වැරදි කියන සංකල්පයට එනවා. අන්න ඒක මතක තියාගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම මේකෙදි අපි දැනගන්න ඕන මේක හරි විදියට සැකසීලා තියෙනවයි කියනවා. හරි විදියට සැකසීලා තිබ්බොත් විතරයි අපිට මේක හරි නිවැරදි තෝරපුරක් බවට පත් වෙනවා. හරි. ඔන්න ඔක මතක තියාගන්න. ඒතර අපි වෙන් වශයෙන් ඒ කියන්නේ අපි වෙන් වශයෙන් ගත්තම වචන වෙන වශයෙන් ගත්තොත් අපේ වචන තියෙනවා. ඒතර වචන තියෙනවා දත්ත ලෙස හැදෙනවා. අංක වචන
සාසලකුණු. ඒතර අපි අතන ගත්තා අපි 5000 කියන එක ගත්තා. හරි එකතු කරා 500 සමාන දැම්මොත් තමයි උත්තරේ එන්නේ. එහෙම නැතුව තිබ්බොත් අනිවාර්යෙන්ම මේක හරි පිළිවෙලට සකස් කරන්නේ. ඒතර තේරෙනවද? අන්න ඒකට තමයි අපි මෙතනදී හැඳින්වෙන්නේ දත්ත කියන්නේ. ඒතර දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් තමයි තොරතුරු ලැබෙන්නේ. තේරෙනවද? අපිට දත්ත හරිය විදිහට ගොනු කරලා නැත්තම් සකස් කිරීමෙන් තමයි අපිට මේක තොරතුරු විදිහට ලැබෙන්නේ. ඒතර අන්න ඒක මතක තියාගන්න දත්ත කියන දේ එතකොට දත්ත කියන දේ අනිවාර්යෙන්ම එතකොට මේකෙදි අපිට ඉන්ෆෝමේෂන් කියලා කියන්නේ අන්න ඒක. ඒතකොට ඉන්ෆෝමේෂන් කියලා කියන්නේ ලබාගතයක් වෙන අතර එම තොරතුරු තීරණ ගැනීම සඳහා උපකාරී වේ. හරි. එතකොට ඔන්න ඕක තමයි අපි ඔතනදී අදහස් කරන්නේ. අපිට ගත්තොත් අපිට යම්කිසි ආකාරයකට කැල්කියුලේෂන් එකක් අපි මෙතන කරා. ඒ කැල්කියුලේෂන් එක සඳහා අපිට අවශ්‍ය කරන තොරතුරු කියන දේවල් ලබා ගන්න තමයි අපි මේ දත්ත හරි. ඒතර තොරතුරු කියලා කියන්නේ අපි තොරතුරු මොනවටද ඕනේ? යම් කිසි තීරණ ගන්න. දැන් අපිට සාමාන්‍යයෙන් අපි මොකක් හරි දැන් කැල්කියුලේෂන් එකක් කරා. ඒ කැල්කියුලේෂන් එකට අදාළව යම් කිසි තොරතුරක් ලබා ගන්න ඕන. ඒකේ ලැබෙන ආන්සර් එක තමයි අපේ තොරතුරු. ඉතින් අපි ඒක බලාගෙන තමයි අපේ ක්‍රියාමාර්ග වලට උත්තර ලබා ගන්න. හරි. ඒතර ඒක තමයි. ඒතර අපිට ඔයගලන්ට දරුවනේ මේකේ මම දීලා දිනවා තව ටියුට් එකක්. මේක දත්ත සහ තොරතුරු කියන සාම. ඒකට අදාළ නෝට් එකක් මම පොඩියට දෙන්නම්. ඒකත් අපි ලියා ගමු. තව ටිකක් අපි පැහැදිලි කිරීම කරලා අපි ඉස්සෙල්ලාම යනවා මේකට අදාළව ඊළඟට මෙහෙමයි උදාහරණ විදිහට ගන්න බලමු මොකක්ද. හරි. අපේ ගත්තොත් පාසල් වාර විභාගයේ අවසානයේ මෙතන මේගොල්ලන් දීලා තියෙනවා වාර විභාගයේ අවසාන පන්ති ළමයින්ගේ නම් සහ සලකුණු ගන්න විතර වෙනවා. මෙන්න මේ විදිහට. එතකොට මෙතන තියෙනවා භාෂාව. එතකොට එක එක කෙනාට ඔයගලගේ රිපෝට් එක ගත්තොත් දරන රිපෝට් එකේ තියෙන විදිහනේ මෙතන. රිපෝට් එකේ තියෙන දේවල් ටික ඔක්කොම අපේ ඒ ලේඛනය සටහන් කරොත් මෙහෙම. අපි તો රවි කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ භාෂාව, ගණිතය, විද්‍යාව, ඉතිහාසය ඒවා ඔක්කොම ලකුණු. එතකොට මෙතන 78යි නෙත්. 78යි ඉංග්‍රීසි වලට 76යි ඔය ආකාරයට විශාල. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් දේවල් මොනවද? එතන මේ වගුතුලි ළමයිගේ ලකුණු පිළිබඳ තොරතුරු දිස්ස. ඒත් මෙම තොරතුරු නිගමනයක් සඳහා ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඇයි? දැන් මේකේ ගත්තොත් මේ කෙනාගේ එකතුවක් තියෙනවද අපිට නැහැ. මේගොල්ලන්ගේ තොරතුරු වල එකතුවක් නැහැ. කිසිම ආකාරයකින් තොරතුරු වල එකතුවක් නැහැ. තොරතුරු වල එකතුවක් නැහැ. ඉතින් අපි තොරතුරු වල එකතුව ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මෙතන තව මෙන්න මේ අයිනෙන් තියෙනවා තමයි. ඒතර ඒකෙන් තමයි මේගොල්ලන්ගේ එකතුවක් ලැබෙන්නේ. ඒ වගේ මේගොල්ලන්ගේ සාමාන්‍ය ලැබෙන්නේ. හරි. ඒ වගේ අපිට ඒ අදාළ ආකාරයට ලැබෙනවා. හරි. සාමාන්‍ය ලැබෙනවා. හරි. ඒතර ඔන්න ඕක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ කියපු දේ.
එතකොට මෙන්න මේක තමයි එතනදී තියෙන ගැටලුව. හරි. අපි ඒකට අදාළව තොරතුරු වල එකතුවක් අපිට ලබා ගන්න ඕන කරන ඒ කියන්නේ අපිට මේකේ තීරණයක් ගන්න දැන් පළවෙනියා කවුද දෙවෙනියා කවුද ඒ දේ පිළිබඳව තීරණයක් ගන්න එපා රිපෝට් එකක් ඉදිරිපත් කරලා පන්තික දරන්න. ඒ රිපෝට් එක ඉදිරිපත් කරන්න විදියක් නෑ අපිට මේකේ තියෙන තොරතුරු. එතකොට ඒක තමයි එතන අපිට තියෙන ගැටලුව. ඒක අපි සඳහා ප්‍රමාණවත් තොරතුරු ඕනේ. හරි. එතකොට මේක ගණනය කරන්න පුළුවන් විදිය තමයි තියෙන්නේ. හරි මේ බලන්න මෙන්න මෙතන මුළු ලකුණු ගාන තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ගත්තොත් මුළු ලකුණු ගාන මෙතන තියෙනවා. එතන 468. ඔයගේ සාමාන්‍ය මෙතන තියෙනවා. හරි. එතන මෙතනක් තියෙනවා සාමාන්‍ය. මේ බං සාමාන්‍ය අගයන් දෙකක් එක සමාන සාමාන්‍ය අගයන් ටිකක් තියෙනවා. ඒ දෙකත් එක්ක බලනකොට මේක මෙයා තමයි පන්ති පළවෙනි. එතකොට අපිට යම්කිසි තීරණයක් ගන්න නම් අපි දැන් අපිට තියෙන දත්තයන් තමයි මෙන්න මේවා. හරි මේ දෙන දත්තයන්. මේ දත්තයන් ටිකේට අදාළව තීරණ ලබා ගැනීම සඳහා ලබාගත් සකසපු දේ තමයි මේක. මේක තොරතුරක්. මේ තොරතුර. ඒකෙන් ලබාගත් මේ තොරතුර භාවිතා කරලා 468 468 කියන එක බෙදලා අපි 1 2 3 5 6 6න් බෙදලා ගන්න. 468 කියන එක 6න් බෙදලා ගන්න. 468 කියන එක 6න් බෙදලා ගන්න උත්තරේ තමයි අපි මෙතනදී 78 කියලා. ඒ ආකාරයට අපි මේ ගත්ත ඔක්කොගෙම උත්තර ඒ අදාළ විෂයන් ගානෙන් බෙදලා ගත්ත උත්තරවල සාමාන්‍යයක් තමයි මෙතන තියෙන 70. ඒතර ඒක අනුව මෙයා තුන්වෙනි. අන්න ඔය විදිහට අපිට තීන්දුව තීරණ ලබා ගන්න පුළුවන්. ඒතර තේරෙනවද? අපිට යම්කිසි තීන්දුව තීරණයක් ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම තොරතුරක් පරිපූර්ණ ලෙස තොරතුරක් ලැබෙන්න ඕනේ. තොරතුරක් අපිට පරිපූර්ණ ලෙස දරන්න ලැබෙන්න ඕනේ. තොරතුර පරිපූර්ණව ලැබුණොත් විතරයි අපිට ඒකට අදාළව තීන්දුව තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. අන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එතකොට ඒක තමයි අපි තොරතුරක තියෙන ඕන එතන වැදගත් දේ. එතකොට මේකේ තියෙනවා මෙම වගුවේ නම භාෂාව ගණිත ආදී විෂයන් දත්ත වන අතර මුළු ලකුණු සාමාන්‍ය ස්ථාන ආදී තොරතුරු එතකොට අපි ගත්තොත් ඒව තමයි තොරතුරු වෙන්නේ. මම කියවනේ ඒ අපේ එකතුව සාමාන්‍යගේ සහ වෙනිය ස්ථානයකින් ඒව තමයි අපේ තොරතුරු. එතකොට ආවා තමයි අපේ දත්ත වෙන්නේ. එතකොට අවශ්‍ය තොරතුරු ඍතුමාට ලබා ගන්න පුළුවන් වෙන්නේ අපිට ඔන්න ඔය වගේ හරි තොරතුරු සහ දත්තයන් ලැබෙන්න. අන්නේ නිවැරදි ලෙස ඒ අදාළ වගු සකස් වුණොත් පමණයි අපිට මේකට අදාළව අර අදාළ දේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒතර ඔන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න එතන කිව්වොත්. හරි. දැන් අපි යනවා ඊළඟට. හරි. දැන් ඒකට තව උදාහරණයක් තියෙනවා. දැන් ඒ ඇවිල්ලා ගණිතමය දෙයක් මේ සාමාන්‍ය දෙයක් ගත්තොත් හිතන්න අපේ ගෙදර කට්ටිය. මෙතන ගෙදර කට්ටිය. මෙතන ඉන්නවා පොඩි බබෙක් ඉන්නවා. මෙතන තව කෙනෙක් ඉන්නවා තාත්තා. අම්මා ඉන්නවා. ඒ ගෙදර ඉන්නවා. තව පොඩි බබෙක් ඉන්නවා. එතකොට මේක වෙන වෙනම ගත්තොත් අපිට මේක කියන්න පුළුවන් මොකද්ද? මේ ඇවිල්ලා පුද්ගලයන් කියලා විතරයි කියන්න පුළුවන්. මේ පොඩි පිරිමි දරුවෙක් ඉන්නවා, මේ ගැහැණු දරුවෙක් ඉන්නවා, අයියා කෙනෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා, ඊළඟට තාත්තා ඉන්නවා, අම්මා ඉන්නවා. හරි. ඒතර ඒ කට්ටිය ඔක්කොගෙම වෙන වෙනම ගත්තොත් මේ පුද්ගලයන් විදිහට අපි හඳුන්වන්න පුළුවන්. ඒ ටික ඔක්කොම ඒ පුද්ගලයන් විදිහට එකතු කරලා අපි මේ වගේ චිත්‍රයක් දැක්කොත් අපි මේකට වෙනම අදහසක් දෙනව නේද? වෙනම අදහසක් දෙනවා. ඒ අදහස තමයි පවුල කියන දේ. ඒ අදහස තමයි පවුල කියලා හඳුන්වන්නේ. ඒතර පවුලක් කියලා කියන්නේ ඒ තනි පුද්ගලයන්. අපිට රූප වෙන වෙනව දකින්නට වඩා වෙනම අදහසක් ගන්න. ඒතර මේකෙන් අපිට කියන්න පුළුවන් පවුලක් කියලා බෑ. මේක මෙතන තව කට්ටිය ඉන්න පුළුවන්. අපි දන්නේ මේගොල්ලෝ එක මේක එක පවුල කියන කට්ටිය කියලා අඟවන්න ඕනේ තමයි මෙතන මේ රූපේ මාධ්‍යයෙන් දීලා තියෙනවා. මේගොල්ලෝ අතින් අල්ලගෙන ඉන්නවා. යාළුවෝ නෙමෙයි මෙතන. මෙතන පවුලක් කියලා මෙතනදී නාම කරලා තියෙනවා. ඒතර අපි දන්නවා මේක පවුලක්. මේක පවුලක් ගත්තොත් පවුලක් කියන්න පුළුවන්ද? බෑ. මේක නිකන් මිනිස් රූප ටිකක් විතරයි මේක හඳුන්වන්නේ. හරි අන්න ඒක. ඒතර ඒකේ තියෙන රූපේ වෙන වෙන වශයෙන් තෝරාගත්ත විට අදහසක් ලබා ගන්නවා. ඒත් ගැළපීමක් සහිතව එක් කිරීමෙන් මෙහි සිටින පවුල සමාජිකව අපිට එතන අපේ අයිඩියා එකක් අපිට කියන සිංහල අයිඩියා එකක්. ඒ අදාළ අදහස ලැබෙන්නේ කොහොමද? අපිට මේ විදිහට තොරතුරු ටික ඒ තියෙන දත්තයන් ටික එකට එකතු කරලා ගත්තොත් පමණයි. හරි අන්න ඕක මතක තියාගන්න. ඒතර ඔකට අපි අදහස් කරලා මොකද? ඔක ඇවිල්ලා අපි පහසුවෙන්ම කියනවා මේ ඇවිල්ලා අපේ තොරතුරක් කියලා. ඒතර සාමාන්‍යයෙන් අපි ගන්න තොරතුරක් ගැන තමයි ඔය අදහස් කරන්නේ. හරි සාමාන්‍යයෙන් අපි කතා කරන තොරතුරක් තමයි දැන් ඔය කිව්වේ. හරි. ඒ කියන්නේ අපේ ගණිතමය දේවල්ම විතරක් නෙමෙයි ඔය. හරි. ගණිතමය දේවල්ම විතරක් නෙමෙයි. හරි. එතන ඒකත් එක්ක ගත්තොත් ඔන්න ඕක මතක තියාගන්න. හරි. දැන් අපි යනවා ඊළඟ එකට. එතන අපි ඊළඟට ගන්නවා. තව එකක්.
අපේ NIC එක තියෙනවනේ. NIC කියලා කියන මොකද්ද? අපේ ජාතික හැඳුනුම්පත. අපේ ජාතික හැඳුනුම්පත තමයි අපි NIC එකක් කියලා කියනවා. NIC එක කියලා කියන්නේ මොකද්ද? ජාතික හැඳුනුම්පත. ඒතර ජාතික හැඳුනුම්පතක් තමයි NIC එක කියලා අපි අදහස් කරන්නේ. ඒතර ජාතික හැඳුනුම්පතක් අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් දරුවනේ අපි ඩෙන්ටි කාඩ් එකක් ගත්තොත් කෙනෙක්ගේ ඕගලන් තාම ජාතික හැඳුනුම්පත හම්බෙලා නැතුව ඇති ඕගලන්ට ඕගලන් තාම පොඩි දරුවෝ නිසා ජාතික හැඳුනුම්පතක් කියන දේ ගත්තොත් ඒක බලලා අපිට කෙනෙක්ගේ වයස කියන්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේද. එකක් හදන්නේ දරුවනේ නිකම්ම ඉලක්කම් ටිකක් නෙමෙයි. යම් කිසි තේරෙන ආකාරයක යම් කිසි දේවල් ටිකක් අඩංගු කරලා තමයි ඔය හැඳුනුම්පත හදලා තියෙන්නේ. අන්න ඒක මතක තියාගන්න. මේ හැඳුනුම්පත තුල අපිට යම් කිසි වැදගත් අර්ථයක් අඩංගු වෙලා තියෙනවා. අන්න ඒක මතක තියාගන්න. යම් කිසි වැදගත් අර්ථයක් අඩංගු වෙලා තියෙනවා අපේ හැඳුනුම්පත තුල. හරි. ඒතර ඒක තමයි අපි ඔතන මූලිකවම දේ හැඳුනුම්පතක් තුල අඩංගු වෙලා තියෙනවා. ඒතර ජාතික හැඳුනුම්පත ගන්න එක එහි එක් එක් සංඛ්‍යා වෙන වෙනම සැලකුවේ එක අර්ථයක් නොමැතිසේ පෙන්නනවා. එක් එක් පිහිටි ස්ථාන විශ්ලේෂණ පුද්ගලයා කරනවා. ඒතර අපිට වෙන වෙනම අංක ගත්තොත් මේ අංකය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මේක පිහිටලා තියෙන විදිය අනුව ඒගොල්ලෝ හඳුන්වලා දිනවා. මෙන්න මේ ක්‍රමයට ගත්තොත් මේ දේ තමයි අදහස් කරන්නේ. මේ ක්‍රමයට ගත්තොත් මේ දේ තමයි අදහස් වෙන්නේ කියන එක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. හරි. ඒතර ඔන්නෝක පොඩ්ඩක් මතක තියාගන්න එතනදී කියපු දේ. හරි. ඒතර අපි ඒකට අදාළව ජාතික හැඳුනුම්පතකට අදාළව ආකෘතිය පිළිබඳව පොඩ්ඩක් බලමු කොහොමද කියලා. හරි. මේ දින් දැන් මෙතන 74 තියෙනවා. මෙතන 2 තියෙනවා. මෙතන තියෙන ඉතිරි ඉලක්කම් ටිකක්. හරි. අපි මුල් ඉලක්කම් දෙකෙන් කියන්නේ ඉපදිච්ච අවුරුදු. කෙනෙක් ඉපදිලා තියෙනවා නම් 74 එයා ඇවිල්ලා 1974 කියන එක තමයි අදහස් කරන්නේ. එයා 1974 උපන් කෙනෙක්. හරි 1974 උපන් කෙනෙක් තමයි. හරි අන්න ඒක මතක. එතන 1974. හරි. ඒතර අපි ගත්තොත් බිංදුවේ ඉඳන් 4 දක්වා මගින් පුරුෂයෙකු. ඒ හැඳුනුම්පතක් පහේ ඉඳන් 9 දක්වා ස්ත්‍රී හැඳුනුම්පත. මේල්ද ෆීමේල්ද කියලා කියන්නේ තමයි අදහස් කරන්නේ. ඒතර මේක ගත්තොත් ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේගොල්ලන් කියන්නේ මෙන්න මෙතනදී මෙතන අගය ගැන ගත්තොත් බිංදුවේ ඉඳන් 4 පුරුෂ පහේ ඉඳන් 9 වෙනකම් ස්ත්‍රී පහේ ඉඳන් 9 වෙනකම් ස්ත්‍රී. හරි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේල් ෆීමේල් කියන එක තමයි ඔතනදී අදහස්. ඒතර ඔන්නෝක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ කිව්වොත්. ඒතර ඕක තමයි අපි ඔතනදී අදහස් කරන්නේ. මම හිතන එක පැහැදිලි ඇති කියලා මේල් ෆීමේල් කියන එක තමයි ඔතනදී අදහස් කරන්නේ. ඒතර ඔන්නෝක පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර ඔය ඇවිල්ලා යම් කිසි නිගමනයක්. ඒතර අපිට දැන් මේ ටික වෙන වෙනම මේ ඉලක්කම් දැක්කොත් අපි දන්නවද මොකක්ද කියලා නෑනේ. ඔය ටික අපිට යම් කිසි ෆ්ලෝ එකකින් අපිට යම් කිසි ආකාරයකට පෙළගස්සලා තියෙන අංක පිළිවෙතකින් ඒවා ඒගොල්ලෝ නම් කරලා කියනවා මෙන්න මේකකින් කියන්නේ මේක මේකෙන් මේක. අන්න ඒක තමයි අපි හඳුනගන්න කරන්නේ. හරි මේක ඇවිල්ලා සීරියල් කෝඩ් එකක් විතර අපිට ගන්න පුළුවන්. එතන ඒක ඒගොල්ලන්ගේ මොකක් හරි යම් කිසි ක්‍රමවේදයකට හදාගන්න තියෙනවා. එතන ඔන්නෝක පොඩ්ඩක් මතක තියාගන්න ඔතනදී පුරුදු වෙන්න. දැන් හරි. එතකොට අපි දැන් මේ කතා කරන්න හදන්නේ වැදගත්ම දෙයක් ගැන තොරතුරු පද්ධති. හරි. තොරතුරු පද්ධති කියන්නේ. හරි. අපි තොරතුරු පද්ධති වලට යන්න කලින් මේක ගැන පොඩ්ඩක් සටහනක් දාගෙන ඉමු. හරි. මෙතන ඔයගලගේ නෝට් එකේ තොරතුරු දාත්ත සහ තොරතුරු ටික සම්බන්ධයි. හරි. මෙතනට වෙනකන් කියපු දේවල් ගැන ගැඹුරු සාකච්ඡාවක් තියෙනවද? කවුද අපේ කෙවිනි පුතා පැහැදිලිද? කියන්න බලන්න. පාරමී දුව පැහැදිලිද? ඔයගලගේ උත්තරේ ඕන අනිවාර්යෙන්ම ඔක කතා කරන්න ඕන. පැහැදිලිද? කෙවිනි පැහැදිලි නම් අතුස්සන්න. අපැහැදිලි නම් මොන පැහැදිලිද කියලා කියන්න කෙවිනි. හරි. පාරමී පැහැදිලිද? අපැහැදිලිද පුතා? ඔයාලට අපැහැදිලි නම් කොතනද කියන්නේ?
මට අපහැදිලා කියන්න ඕන හරි. සමහරකට ඔයගලන් මේ Zoom එකේ ඒ chat කරන තැන ඒව ගැන මොකක්වත් දන්නේ නැතුව මම පෙන්නන්නකො මෙන්න මෙතන ඉන්නේ. ඒකත් පොඩ්ඩක් පෙන්නන්නම් හරි. ඔයගලන්ට ඒකත් වැදගත් හරි. ඉන්න ආකාරය ඉන්නේ හරි. හරි. අපි හොඳට මේ ටික කරලා අනිවාර්යයෙන්ම පුතා විභාගයේ ලකුණු හොඳින් ගන්න. ඒක තමයි අපේ බලාපොරොත්තුනේ. වාර විභාගයේ ලකුණු IT වලට වැඩිම ලකුණු ගන්න බාරපත් වෙනවා. මම ඔයගලම එතනට කියනවා. හරි බය වෙන්න එපා. මොකද අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි ඒ දේ හැමදාම කරලා තියෙනවා. හරි. ඉතින් මම පොඩ්ඩක් ඉතින් මම ගැනත් කියන්නම්. මම දරෝනේ ICT ක්ලාසස් කරලා අවුරුදු ගානක අත්දැකීමක් තියෙනවා වගේම මම විශ්වවිද්‍යාලවලත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල එහෙම ලෙක්චරින් කරනවා. හරි. ඉතින් අවුරුදු ගානක ඔයගලන් වගේම තව ඔයගලන්ට වඩා ගොඩක් වැඩිමහල් අයියලා අක්කලත් එක්කත් එහෙම කටයුතු කරනවා ගොඩක්. ඉතින් ඒකත් එක්ක අපි ඒකල්ලම හොඳ තැනකට ගෙනලා තියෙනවා. ඒක නිසා ඔයගලන්වත් එතනට ගෙනියන එක තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. කොහොම හරි. මොකද IT කියන ෆීල්ඩ් එක ගත්තොත් ඉතාමත්ම වැදගත් ෆීල්ඩ් එකක්. ඉතින් අපි ඉගෙන ගන්න තියෙන ගොඩක් මහන්සිලා. හරි. ඒක නිසා මේව ඉතාමත්ම වැදගත්. හරි. ඉතින් ඔන්නක පොඩ්ඩක් මතක තියාගන්න මේක ඇවිල්ලා ඉතාමත්ම වැදගත් දෙයක්. හරි. ඒක නිසා මේවා ගැන සුළුවෙන් තකන්න එපා. කිසිම වෙලාවක. හරි. එතන තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා කියන්න කලින් අපි දත්ත සහ තොරතුරු ගැන පොඩ්ඩක් ලියාගෙන අපි මුලින්ම ලියමු මෙහෙම. එතන ඔයගලන්ගේ ටියුට් එකට අදාළව දීපේකේ print එකක් ගත්තා නම් එතුමයි නැත්නම් ඔයගලන් ඒ ටියුට් එක බලාගෙන පොතේ හරිය නෝට් එකක් සඳහන් කරගන්න. හරි. එතන අපි දත්ත කියන එක ගත ලිව්වොත් අපිට මෙහෙම ලියන්න පුළුවන්. හරි. මෙහෙම ලියමු. ලියන්න දත්ත යනු කියලා. දත්ත යනු කියලා කියන්න වෙන්වෙන්ම ගත් කල දත්ත යනු වෙන්වෙන්ම ගත් කල දත්ත යනු වෙන්වෙන්ම ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි. හරි. වෙන්වෙන්ම ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි. හරි. වෙන්වෙන්ව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අංක වෙන්වෙන්ව ගත් කල දත්ත යනු වෙන්වෙන්ව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අංක වචන සහ සලකුණු මොනවද? අංක හරි. අංක වචන. හරි. අපි වචන ගත්තොත් අපි ගමු උදාහරණ විදිහට දාල් කැට. දාල් කැට 10ක් එකතු කරා. අන්න අංක වචන සහ සලකුණු මොනවා හරි සලකුණු සමාන කිරීම එකතු කිරීම අඩු කිරීම හරි ඔන්න ඔය වගේ සලකුණු දත්ත ලෙස හැඳින්වෙනවා. වෙන්වෙන්ව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වෙනවා. වෙන්වෙන්ව ගත් කල අර්ථයක් ලබා දීමට නොහැකි අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වෙනවා. අංක වචන සහ සලකුණු දත්ත ලෙස. අන්න එකට අපි දත්ත කියලා කියනවා. අංක වචන සහ සලකුණු දත්ත ලෙස හැඳින්වෙනවා. හරි. එතන අපි කියන අනිත් එක. එතන දත්ත එකතු කරලා නේද අපිට තොරතුරු හැදෙන්නේ. මෙහෙමනේ. දත්ත කියන්නේ අපි data. අපි මෙතන ලියනවා data. දත්ත සැකසීම. සැකසීම තමයි අපිට තොරතුරු බව. දත්ත සැකසීලා තමයි
අපේ තොරතුරු බවට අන්න ඒක තමයි. දත්ත සැකසීලා තමයි තොරතුරු බවට අන්න ඒක. එතකොට ඒක තමයි දත්ත කියලා කියන්නේ දත්ත ගොනු කිරීම. සකස් කිරීම. ඒ කියන්නේ දත්ත ටික සියලුම දත්ත ටික අපි ගොනු කරන්න බෑ. එකතු කරලා යම් කිසි ස්ථානයකට පිළිවෙලට හදන්න ඕන. එහෙම නැත්නම් අපිට කියනවා දත්ත පිළිවෙලට සකස් කරන ලද දත්ත සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරක් ලබා ගන්න හැකි වෙන අතර. අර්ථවත් කියන්නේ අර්ථවත් ලෙස ලබා ගැනීමට හැකි වෙන දේ තමයි අපි තොරතුරක් කියන්නේ. තේරෙනවද? එතන තොරතුරක් කියන්නේ මොකක්ද කියන හඳුනගන්න. තොරතුරක් කියන දේ අපි ගත්තොත් කියන්න තොරතුරු යන. තොරතුරු යන. ලියන තොරතුරු යනු ඔය අපි ඊට කලින් පන්ති වලත් කරලා තියෙනවා දරුවනේ හරි. එතන දත්ත කියලා කිව්ව වෙන වෙනම අර අර්ථ වෙන වෙනම ගත්තා අර්ථය ලබාගත නොහැකි අංක වචන සහ සලකුණු තමයි දත්ත කියලා. තොරතුරු කියලා කියන්නේ මොකක්ද? තොරතුරු කියන්නේ දත්ත ගොනු කිරීමෙන් පසු දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් පසුව දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් පසුව තීරණ ගැනීම සඳහා තීරණ ගැනීම සඳහා ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් පසුව තීරණ ගැනීම සඳහා උපකාරී වන අර්ථවත් තීරණ ගැනීම සඳහා උපකාරී වන අර්ථවත් දේ තොරතුරු නම් වේ. අර්ථවත් ලැබෙන දේ තමයි තොරතුරු කියන්නේ. අතරම ලෝක තමයි අපි දත්ත සහ තොරතුරු කියලා හිතන්නේ. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා දත්ත සහ තොරතුරු සම්බන්ධ. හරි. දැන් අපි ඊළඟට ගත්තොත් අපි මේක උදාහරණයක් විදිහට මෙහෙම ලියමු. උදාහරණයක් කියලා මේක ආයෙ අඳින්න ඕනේ නැහැ. අපි උදාහරණයක් විදිහට ලියන්න දරුවනේ මෙහෙම. ඔයගොල්ලෝ මේකේ ලියන්න උදාහරණ 1 කියලා ලියන්නකො උදාහරණ 1. උදාහරණ 1 කියලා ලියන්න මෙහෙම. පාසල් වාර විභාගයක ලකුණු පාසල් වාර විභාගයක ලකුණු පාසල් වාර විභාගයක ලකුණු පාසල් වාර විභාගයක ලකුණු එක් විෂයන් සඳහා එක් විෂයන් සඳහා පාසල් වාර විභාගවල ලකුණු එක් විෂයන් සඳහා වෙන වෙන වශයෙන් ලබාගත් පසු 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 එය වෙන වෙන වශයෙන් ලබාගත් පසු එය ඒ පිළිබඳව
එය පමණක් කියලා. එය පමණක් ඒ පිළිබඳව ඒ පමණක් ඒ පිළිබඳව ඒ පමණක් ඒ පිළිබඳව තීරණයක් ලබා ගැනීම සඳහා තීරණයක් ලබා ගැනීම සඳහා තීරණයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. තීරණයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. තීරණයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. හරි. ලියන්න වෙනම පොඩි තරු ලකුණක් දාලා ලියන්න. තරු ලකුණක් දාලා ලියන්න. ඒ අනුව ඔවුන්ගේ ඒ අනුව ඔවුන්ගේ ඒ අනුව ඔවුන්ගේ ඒ අනුව ඔවුන්ගේ මුළු ලකුණු ඒ අනුව ඔවුන්ගේ මුළු ලකුණු සාමාන්‍ය ඒ අනුව ඔවුන්ගේ මුළු ලකුණු සාමාන්‍ය මුළු ලකුණු සහ සාමාන්‍ය ඒ අනුව ඔවුන්ගේ මුළු ලකුණු සහ සාමාන්‍ය ඔවුන් පිළිබඳව ඔවුන් පිළිබඳව යම් නිගමනයක් ලබා ගැනීම සඳහා ඔවුන් පිළිබඳව යම් නිගමනයක් ලබා ගැනීම සඳහා වැදගත් වේ. යම් නිගමනයක් ලබා ගැනීම සඳහා වැදගත් වේ. හරි. එතන ඒක තමයි අපි එතන ඉඳන් ගාස් කරන්නේ. එතන මේකේ අපි ඔක්කොම අඳින්න නැතුව මෙන්න මෙහෙම පොඩි වැඩක් කරමු. හරි. ඔබ අඳින්න ගියොත් ඕගොල්ලෝ ලොකු වෙලා තියෙනවා. චුට්ටේ තියෙන හින්දා මම කියන්නේ. අපි මේකේ මෙහෙම වැඩක් කරමු. හරි. මෙන්න මේ මම අඳින පෙන්නනකොට පමණක් මේව නිකන් අඳ ගන්න පුතේ. ඔය කොටස විතරක් කොටු කරපු කොටස විතරක් ඇඳ ගන්න. ලියන්න එක කොටුවක් නම ඊළඟ භාෂාව නම භාෂාව ගණිතය විද්‍යාව කියලා ලියන්න. එතන නම භාෂාව ගණිතය විද්‍යාව. නම භාෂාව ගණිතය විද්‍යාව. හරි. එතන මෙතන ලියා ගන්න දරන්නේ වාගේ හොඳම යාළුවගේ නම ලියා ගන්න ඕනේ. තව යාළුවෝ දෙන්නෙක්ගේ නම් ලියා ගන්න. තව හොඳ යාළුවෝගේ දෙන්නෙක්ගේ නම් ලියා ගන්න පුතේ. හරි. මට ලියා ගමු අපි මම ඊළඟ දවසේ දරුවනේ අනිවාර්යෙන් ඕගලන් මම කන්ටැක්ට් කරනවා එනම එතකොට ඕගලන් අනිවාර්යෙන්ම ක්ලාස් එකේදී කැම් එක ඔන් කරගන්න මට ඕගලන්ගේ මුණ පේන්න ඕන අනිවාර්යෙන්ම ඒක ඉතාමත් වැදගත් මම නැත්තම් මම නිකම්ම මම කතා කරගෙන යනවා වගේ තමයි මට දැනෙන්නේ මම කතන්දරයක් කියනවා අනිවාර්යෙන්ම ඒක නිසා ඕගලන්ගේ මේක ඉතාමත් වැදගත් මට ප්‍රතිචාරය කොට හරි දැන් මෙතන මෙන්න මේ ආකාරයට තුනක් තියෙනවා. මෙතන ලකුණු ගන්න. මෙතනට ලියන්න මෙන්න මේ පොඩි සංගල වරහණක් දාලා මෙතන ලියන්න සංගල වරහණක් දාලා ලියන්න අපි ලියමු මෙහෙම ලියන්න මෙහෙම අපි ලියමු මෙහෙම මෙහෙම දත්ත
මෙම දත්ත පමණක් මෙම දත්ත පමණක් දැන් මෙම දත්ත පමණක් අපි ගන්න කියනවා දත්ත සෝරි මෙම දත්ත තමයි මෙම දත්ත සහ තොරතුරු ටික දත්ත සහ තොරතුරු මෙම දත්ත සහ තොරතුරු පමණක් නිගමනයක් ගැනීමට ප්‍රමාණවත් නොවේ. නිගමනයක් ගැනීමට ප්‍රමාණවත් නොවේ. හරි මෙම මේ විතරක් නිගමනයක් ගැනීමට ප්‍රමාණවත් නොවේ. එතකොට ඒ වගේ ලියලා මෙන්න මේ කොටස පොඩ්ඩක් ආයි වෙනම එතරම් පැත්තෙන් ලියන්න මෙන්න මේ. හරි එතරම් පැත්තෙන් ලියන්න එතරම් පැත්තෙන් ලියන්නකො ඒක. හරි එතරම් පැත්තෙන් ලියන්න. හරි එතන අපි ඒක ගත්තොත් ඒක අපිට තොරතුරු ලබා ගන්න පහසුයි නේ. ඒක අනිවාර්යයෙන්ම තොරතුරු අතර මෙතන ලියනකොට මේ මුළු ලකුණු කියලා ලියන්න එක තැනකට තව තැනකට සාමාන්‍ය ආයස්ථාන කියලා මේ ලකුණු ටික දාන්න. මේ මෙතනම ළඟින් හරි මේ ටික ලියන්න ඕනේ නැහැ වෙලා නේද? අපි මේක දිගුව මෙන්න මෙතනම චුට්ටක් ඇත්තේ මේක ලියන්න. ලියලා ලියන්නකො මුළු ලකුණු. සාමාන්‍ය ස්ථාන සාමාන්‍ය සහ ස්ථානික ලියන්නකො. හරි. එතන අපි මේකට අදාළව ඔන්න හරි ඊට පස්සේ මෙතන ලියන්න මේකට ලියන්න අපි මේක. හරි. ඒකට ලියනවා. හරි. එතන අපි ලියනවා. මෙතනට දාන්න මෙම තොරතුරු නිගමනයක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය මෙම තොරතුරු. එතන මේක මෙහෙම ලකුණු කරගන්න පස්සේ මෙන්න මෙතන පොඩි ඊතලයක් දාන්න. ඒතර ඒක තමයි මෙතනට සම්බන්ධ වෙන්නේ අපි. මේක මෙතනට සම්බන්ධ. මෙම තොරතුරු නිගමනයක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. මෙම තොරතුරු නිගමනයක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. මෙම නිගමනයක් සඳහා අත්‍යවශ්‍යයි. නිගමනයක් සඳහා අත්‍යවශ්‍යයි. එතන ඒක මතක තියාගන්න. ඒතර ඕක තමයි අපි කිව්වේ. නිගමනයක් සඳහා මේක අත්‍යවශ්‍යයි. ඒතර ඒක ඊටමත් වැදගත්. එතකොට ඒක එක උදාහරණයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට ඒතර මම ලොකු විස්තරය තමයි කෙටි කරලා ඔයගලන්ට දුන්නේ. හරි. ඒතර ඒක ඔයගලන් පාඩම් කරගන්න ඕන ඕක තමයි. ඒතර අහනවනම් අහන්නේ ඔයගලන්ගෙන් දරුවනේ
දත්ත සහ තොරතුරු විස්තර කර උදාහරණයක් දක්වන්න. දත්ත සහ තොරතුරු විස්තර කර ඒ සඳහා උදාහරණයක් දක්වන්න. ඊළඟට අපි ගත්තොත් මෙන්න මේකත් උදාහරණයක් විදිහට දාන්න පුළුවන්. මෙහෙමයි. මේක අපි වාක්‍යානුසාරයෙන් ලියමු. මෙහෙම ලියන්න. පුද්ගලයන් පුද්ගලයන් වෙන වෙනම ගත් කල 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 අදහසක් පුද්ගලයන් වෙන වෙනම ගත් කල අදහසක් ලබාගත නොහැකි අතර පුද්ගලයන් වෙන වෙනම ගත් කල අදහසක් ලබාගත නොහැකි අතර පුද්ගලයන් වෙන වෙනම ගත් කල අදහසක් ලබාගත නොහැකි අතර එම පුද්ගලයන් එක්ව ගත් කල එම පුද්ගලයන් එක්ව ගත්තා එම පුද්ගලයන් එක්ව ගත් කල ඔවුන් පවුලක සමාජිකයන් ලෙස ඔවුන් පවුලක සමාජිකයන් බව ලෙස අදහසක් ලබාගත හැකිය. ඔවුන් පවුලක සමාජිකයන් ලෙස අදහසක් ලබාගත හැකිය. ඒක තමයි එතනදී අපි අදහස් කරේ. හරි. ඒ වගේම තමයි මෙන්න මේ හරි. මෙන්න මේ දේ. එතන අපි මේකේ මෙතනදී කියන්නේ අපිට යම්කිසි දත්ත ටිකක් තියෙනවා. ඒ දත්තවල විශ්ලේෂණයක් කරාම අපිට ඒකට යම්කිසි ඒක පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ දත්ත විශ්ලේෂණය කිරීම මගින් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒතර දත්ත විදිහට තියෙන වෙන වෙනම ඒ අදාළ අපේ ඉලක්කණයක්. ඒ දත්ත ඇතුළත තියෙන දේවල් විශ්ලේෂණය කරන. ඒ කියන්නේ අපිට සොයා බැලුවොත්. ඒක සොයා බැලුවෙන් පස්සේ අපිට ඒකට අදාළව පිළිතුරක් මේ විදිහට ලබා ගන්න. හරි. ඒක තමයි අපි අතනදී අදහස් කරේ. ඒක කියන්නේ සොයා බැලුවොත් අපිට ඒක පුළුවන්. හරි. එතකොට ඒකට ලියමු එහෙම. ජාතික හැඳුනුම්පතක් තුල උදාහරණ විදිහට ජාතික හැඳුනුම්පතක් තුල ජාතික හැඳුනුම්පතක් තුල ඇති තොරතුරු ජාතික හැඳුනුම්පතක් තුල ඇති තොරතුරු ඇති අංක කියන්නේ ජාතක හැඳුනුම්පතක් තුල ඇති අංකයන් ජාතික හැඳුනුම්පතක් තුල ඇති අංකයන් වෙන වෙනම සැලකුව විට ජාතික හැඳුනුම්පතක් තුල ඇති අංකයන් වෙන වෙනම සැලකුව විට අංකයන් වෙන වෙනම සැලකුව විට ජාතික හැඳුනුම්පතක් තුල ඇති අංකයන් වෙන වෙනම සැලකුව විට ජාතික හැඳුනුම්පතක් තුල ඇති අංකයන් වෙන වෙනම සැලකුව විට එය ජාතික හැඳුනුම්පතක් තුල ඇති අංකයන් වෙන වෙනම සැලකුව විට එය අර්ථයක් නොමැති ලෙස පෙනුනද අර්ථයක් නොමැති ලෙස පෙනුනද අර්ථ නොමැති ලෙස පෙනුනද නොමැති ලෙස පෙනුනද එම අංකවල ස්ථාන
එම අංක පීටි ස්ථාන එම අංක පීටි ස්ථාන අනුව එම අංක පීටි ස්ථාන අනුව එම අංක පීටි ස්ථාන අනුව ඊට අදාළ පුද්ගලයා පිළිබඳ එම අංක පීටි ස්ථාන අනුව ඊට අදාළ පුද්ගලයා පිළිබඳව තොරතුරු ලබාගත හැකියි. ඊට අදාළ පුද්ගලයා පිළිබඳව තොරතුරු ලබාගත හැකියි. ඊට අදාළ පුද්ගලයා පිළිබඳව තොරතුරු ලබාගත මේක ඕනනම් ලියාගන්න මෙන්න මේ විදිහට නිකන් normal අපි ලියාගෙන ඉලක්කම දාගන්න මේකේ මේ වගේක් දාලා මේකට මෙතන දාන්න උපන් වාර්ෂික කෙටියෙන් කියනවා. මේ උල් ඉලක්කම් දෙක උපන් වාර්ෂික උපන් වාර්ෂික උපන් වාර්ෂික උතර මේකට මෙයන් 0.4 පුරුෂ 5 ඉඳන් 9 5 ඉඳන් 9 ස්ත්‍රී එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් අපි හඳුන්වන කරන්නේ. මම විතරක් පැහැදිලිව තිබුණා. හරි. හරි. එතකොට මෙහෙම දැන් අපි පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එකද අපි දැනගන්න ඕනේ. සහ තොරතුරු පද්ධතිය කියන දේ. උදාහරණයක් දෙන්න. අපි තොරතුරු පද්ධතිය ගැන කියද්දි දරුවන්ට. එහෙම. තොරතුරු පද්ධතිය කියන්නේ තොරතුරු ලබා දෙනු ලබන පද්ධතිය. තොරතුරු ලබා දෙන්නේ කොහොමද? අන්න ඒක තමයි දෙන්නේ. තොරතුරු ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත්. තොරතුරු ලබා දෙන පද්ධතියක් ගැන කතා කරනවා. දැන් මෙහෙමයි. අපි ඉස්සර යම්කිසි ගණිතමය දෙයක් කරොත් එහෙනම් අපි සාමාන්‍ය එකතු කිරීමක් කඩු කිරීමක් වගේ දෙයක් කරනවනේ. අපි යම්කිසි ආකාරයකට හිතමු අපිට මොකක් හරි ෂීට් එකක් තියෙනවා. මෙතන මේ ෂීට් එකක් කොලයක් තියෙනවා. කොලයක අපි දැන් අපි සිල්ලර බඩු කඩයක් කරනවා කියලා හිතන්නකෝ. සිල්ලර බඩු කඩයක අපි එදා වියදම් ටික ලියනවනේ. පරිපෝට් එක එච්චරක් වියදම් හම්බුනා විකුණා හාල් වල මෙච්චරක් වියදම් ඔන්න ඔය වගේ පිටිගිරි ඒ වගේ ලියාගෙන යනවා. විකිනිච්ච ටික. ඊට පස්සේ අපි පෑනේ පැන්සලෙන් තමයි මේ දේවල් ටික ලියාගෙන ගිහලා ඒවට අදාළව ලැබිච්ච ආදායම් පිළිබඳව ගොනු කරලා ඒ එකතුවක් කරනවා. අද දවසේ මෙන්න මෙච්චරක් ආදායමක් ආවා කියලා සටහන් කරයි. එහෙම දැන් මොකද කරන්නේ? දැන් ඔන්න අපි කම්පියුටර් එකක් තියාගෙන ලැප් එකක් තියාගෙන එකින් එකට විකිනිච්ච බඩු ටික දානවා. ඒක අපිට නෝම් අපි සාමාන්‍ය ආකාරයට ගත්තොත් ඔය Excel කියලා තියෙනවා දරුවනේ Excel sheet එක හරි ඒ වගේ අදාළ sheet එක අපිට ඒව ලකුණු කරන්න. එහෙම නැත්නම් දැන් ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි මේවට අදාළව ගොඩක් වෙලාවට දරුවනේ ඒකට අදාළව අපි සඳහන් කරනවා අපිට පොඩි පොඩි සිස්ටම් තියෙනවා. පද්ධතීන් තියෙනවා. ඒ පද්ධතිය තුල අපි ඔකට අදාළව ලකුණු සටහන් කිරීමක් කරනවා. ඒකට අදාළව ඒ අදාළ ඒ කියන්නේ ඒ අදාළ
ඉලක්කම් සහ ඒ වැලියුස් ටික අපි එතන සඳහන් කරනවා. ඒකෙන් අපිට ලැබිච්ච ආදායම මොකක්ද? ඔක්කොම ටික අපිට එකවර ගන්න පුළුවන් බජට් එකකින්. හරි. එතකොට ඒකට තමයි අපි ඔය ආකාරයට සැකසිච්ච පද්ධතියක් වෙන්නේ. එතකොට අපි ඉස්සර ගත්තොත් පෑනක් පැන්සලක් හෝ වෙනත් උපකරණයක් ආදායම තමයි දත්ත සකස් කරන්නේ. නමුත් මිනිස්සයා අද පරිගණකයක් භාවිත කරන තමයි ඒ අපි කාර්යක්ෂම වෙන්න ඕන නිසා. අපි කාර්යක්ෂම පුද්ගලයන් විදිහට එන්න ඕන නිසා තමයි අපි ওই විදිහට එන්නේ. හරි. ඒතර ඔය ආකාරයට තමයි තියෙන්නේ. අපි ඔය ආකාරයට ඒ ටික කරා. දැන් අපි මේකට අදාළව අපි ගත්තොත් කියනවා මේක. පද්ධතියක් කියන්නේ මොකක්ද? දැන් අපේ සර්වාංග පද්ධතිය කියන්නේ මොකක්ද? අපේ තියෙන පොඩි පද්ධති ටික ඔක්කොම එකතු තමයි සර්වාංග පද්ධතිය වෙන්නේ. එහෙම. ඒ කියන්නේ කුඩා කොටස් ටික එකතු වෙලා තමයි මොළය, නාසය, හදවත, අතපය ඒ හැමදේම එකතු වෙලා තමයි අපේ මිනිස්යාගේ තියෙන මනුස්ස පද්ධතිය නැත්තම් සර්වාංග පද්ධතිය කියන එක. එතන මොකද මේ පොඩි කොටස් වල එකතුවක් තමයි පද්ධතියක් කියලා කියන්නේ. එතන යම්කිසි ඒ කොටසකින් යම්කිසි කාර්යයක් කරනවා. ඒක තමයි. හරි. එතන ඔය පද්ධතියකින් වෙන කාර්ය වෙනස්. ඒකෙන් අපි ගත්තොත් සම්පූර්ණ ක්‍රියාවලියක් පද්ධතියක් විසින් ඉෂ්ට කරනවා. ඒතර ඒක තමයි පද්ධතියක් කියලා කියන්නේ. ඒතර පද්ධතියක් කියලා අපි අදහස් කරන්නේ පද්ධතියක් යාලෝ යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කීපයක් එකතු වීමට සම්බන්ධ වන ක්‍රියාත්මක. ඒතර යම්කිසි කාර්යයක් සිදු වෙනකොට සංඝටක කීපයක් එකිනෙකට භාවිතා වෙලා ක්‍රියා කිරීම තමයි අපි ඔය නමින් කියන්නේ. ඒතර ඒක තමයි පද්ධතියක් කියන්නේ. හරි. ඒතර මේ පද්ධතියක් සැකසෙන්න නම් දැන් පද්ධතියක් සැකසෙන්න නම් අද අපි සාමාන්‍යයෙන් ගත්ත ඔයගලන්ට පෙන්නන්න මෙහෙම. අපි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලමු කම්පියුටර් සිස්ටම් කියන එක සම්බන්ධ. හරි. ඉමේජ් වෙලේ මේ පේනවනේ මෙතන තියෙනවා මොනිටර් එක. මෙතන තියෙනවා සිස්ටම් යුනිට් එක තියෙනවා. අපේ පරිගණකයේ ප්‍රධාන කොටස. මෙතන තියෙනවා printer එක. මෙතන තියෙනවා keyboard එක. මෙතන mass storage කියලා. එතන බලන්න කම්පියුටර් එක ප්‍රධාන කොටස් විදියට අපි හැඳින්වුවොත් අපිට කියන්න පුළුවන් තොරතුරු ලබා දෙනවා සකසන දේවල් සහ එළියට ලබා දෙන දේවල්. මොනවද? ගබඩා කරනවා. ඒවනේ කියන්නේ. ඒවට තමයි පරිගණක කියන්නේ. උතර ඒ පද්ධතිය කොට පරිගණකයේ කොටස්. එතන මේ කොටස් ටික අපි ගත්තොත් එතන මේකේ තියෙනවා දරන්නේ ආදාන උපාංග සහ ප්‍රතිදාන උපාංග කියලා. අපිට ආදාන කියන්නේ ඉන්පුට් ඩිවයිසස් ආදාන කියන්නේ අවුට්පුට් එක. ඒ ඉන්පුට් ඩිවයිසස් කියනවා. ඉන්පුට් ඩිවයිසස්. මේවා අවුට්පුට් ඩිවයිසස්. හරි. එතන මේකේ තියෙන අතන තියෙනවා ප්‍රොසෙසින් ඩිවයිසස් සහ ඩේටා ස්ටෝරේජ් ඩිවයිසස්. අන්න ඒ ටික ඔක්කොගේම එකතුවක් තමයි පද්ධතිය කියලා කියන්නේ. කොටසක් නෙමෙයි එකතුවක්. එතකොට අපි කියනවා set of integrated devices කියලා කියන එක. අපි කියනවා ඒකට එකිනෙකට සම්බන්ධිත සංඝටක කීපයක් එකතුවක් තමයි පරිගණක පද්ධතිය කියන්නේ. සංඝටක කීපයක එකතුවක්. හරි. ඒක අපි උතනදී ප්‍රධාන විදිහට හැදෙන්නේ. එතන අපි උතන වෙනවා පද්ධතිය කියන්නේ යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කීපයක එකිනෙකට සම්බන්ධ වෙනවා. සංඝටක කීපයක් එකතු වෙලා එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රියා කරන එක තමයි කියන තොරතුරු පද්ධතිය. අතර නෝක පොඩ්ඩක් මතක තියාගන්න. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? එතන අපි
ගත්තොත් මෙහෙමයි. දැන් අපිට මම මෙතන පින්තූරයේ නැවත පාරක් පෙන්නනවා. එතන මෙතන තියෙනවා දත්ත සකස් කිරීමට යොමු කිරීම සඳහා ආදානයක් ඕන. සකස් වූ දත්ත තොරතුරු ලෙස ලබාගෙන පුරුදු දාන ඒ සියල්ලම එකතුව තමයි පද්ධතියක් කියලා. ඒතර අපි ගත්තොත් අපි කියනවා මෙන්න මේ කාර්යයන් ටික සිද්ධ කරන මෙන්න මේ උපාංගවල කාර්යයන් මත ඉන්පුට් කරන්න ප්‍රොසෙස් කරන්න අවුට්පුට් කරන්න කියන කාර්යයන් ටික ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය වන උපාංගවල එකතුවක් තමයි අපි පරිගණක පද්ධතිය කියන්නේ. හරි. අන්න එක මතක ගන්න. ඒ අවශ්‍ය කරන උපාංගවල එකතුවක් තමයි පරිගණක පද්ධතිය කියලා අපි අහන්නේ. හරි. එතකොට ඒක පොඩ්ඩක් මතක තියාගන්න පරිගණක පද්ධතියක් කියන නිර්වචනය කරා. හරි. එතකොට දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදාන. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් කම්පියුටර් එකකට data feed කරනවා. මොකටද අපිට process කරලා ඒ ආදාන අංශක ලබා ගැනීම සඳහා අපි data feed කරනවා. එතකොට මේ විදිහට අපිට මේකට data feed කරනකොට මේක through feed කරන්නේ. මේක monitor එක මේක තමයි feed කරන්නේ. හරි. ඒකට අපි feed කරනවා. අපි කියන දත්ත සකස් කිරීම. ඒතර අපි මේක ඇතුළට මොකටද යන්නේ? දත්ත සකස් කරන්න. දත්ත සකස් කිරීමට යොමු කිරීම. දත්ත සකස් කිරීමට යොමු කිරීම. දත්ත සකස් කිරීමට යොමු කිරීම අපි ආදානය කියනවා. යොමු කිරීම තමයි ආදානය කියන්නේ. ආදානය ලෙස සකස් වූ තොරතුරු ප්‍රතිදානය ලෙසත් ඒ කියන්නේ අවුට්පුට් එකක් ලෙස ගන්නවා. අදර අන්නෝක මතක තියාගන්න දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදාන ලෙස සකස් වූ දත්ත සකස් වූ දත්ත තොරතුරු ලබා ගැනීම ප්‍රතිදානය ලෙස උතර ප්‍රතිදා අපි ගත්ත තොරතුරු ලබා ගැනීම ප්‍රතිදානය. එතන ඕනෝක මතක තියාගන්න. එතන ආදාන සහ ප්‍රතිදාන ඒක තමයි අපි එතනදී කන්සෙප්ට් කරන්නේ. දත්ත සකස් කිරීමට යොමු කිරීම ඒකට ආදානය ලබා ගැනීම ප්‍රතිදානය ලෙසත් හැදෙන්නේ. හරි. ඒතර ඔන්නෝක පොඩ්ඩක් මතක තියාගන්න ඔය කිව්තු. හරි. ඒතර ඔක දරුවනේ ඉතාමත් වැදගත් දෙයක් තොරතුරු පද්ධතිය කියන්නේ. හරි. එතන තියෙනවා තොරතුරු පද්ධතිය වල දත්ත ගබඩා කිරීම වැදගත් කාර්යයක්. යම් අවස්ථාවකදී තොරතුරු ලබා ගැනීමට ආදානය කරන දත්ත මෙන්ම ගබඩා කරන දත්තද භාවිත කරනවා. ඒතර අපිට තොරතුරු කියලා කියන්නේ ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. තොරතුරු නැතුව අපිට නිගමනයකට යෙදෙන්න බෑ. මේක හොඳද නැද්ද කියලා දැනගන්න වෙන්නේ. ඒකේ අපි පරණ කමෙන්ට්ස්, ඒ රිපෝර්ට්ස්, ඒ දේවල් මොනවා යවුත් ඒව ගැන තමයි පැහැදිලි කරන්නේ. ඒතර ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය ලෙස. සකස් වූ දත්ත ප්‍රතිදානය කර ගැනීම අවුට්පුට් ලෙසත් හැඳින්වෙනවා. මේ සියල්ල එකතුව තොරතුරු පද්ධතියට දැක්වෙනවා. ඒතර මේ හැම එකම එකතුව අපි කියන තොරතුරු පද්ධතිය. ඒතර තොරතුරු කියන්නේ අපි ඊළඟට කියන තොරතුරු පද්ධතිය දත්ත ගබඩා කිරීමට වැදගත් කාර්ය. යම් අවස්ථාවලදී තොරතුරු ලබා ගැනීමට ආදානය කරන දත්ත වෙන ගබඩා කරන දත්ත පාන. ඒතර අපිට තොරතුරු දැන් අපි සාමාන්‍ය තොරතුරු කියලා ගත්තොත් දරුවනේ ඔක්කොම සම්පූර්ණයෙන්ම ප්‍රොසෙස් වෙච්ච ඒවා නෙමෙයි. සමහර කරලා දත්ත විතරක් තියෙනවා. ආදානය කරපු දත්ත ඊළඟට අපි ගත්තොත් ගබඩා කරන දත්ත. දැන් අපි සිස්ටම් එකක් ගත්තොත් ආයතනය ඇතුළේ ඉඳන් පඩිය සකසනවා කෙනෙක්. ඒතර පඩිය සකසද්දී දරුවනේ පඩියක් සකසනකොට ඒකට ඕන කරන යම්කිසි දත්ත තියෙනවා. එලවන්ස් සෑට අමිත දීම නැති අඩු කිරි කියනවා. අඩු කිරි ඒ සියල්ල පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන උතර. හරි. එතකොට ඒක තමයි අපි උතරදී ආදානය කියලා අපි තොරතුරු පද්ධතියේ දත්ත ගබඩා කරගෙන වැදගත්. එතකොට අපි ආදානය කරපු දත්ත තමයි එතනදී ගණනා කරන්නේ. හරි. එතකොට ඔන්න ඕක මතක තියාගන්න. අපි ඊළඟට අපි කියනවා එතන අපි ගත්ත තොරතුරු පද්ධතිය වලක ප්‍රධාන කාර්යයක් වන්නේ දත්ත ලබා ගැනීම සහ ඒවා සකස් කිරීම සහ සුරකීම. අවශ්‍ය වූ විට අවශ්‍ය තොරතුරු ලබා දීම සමග. ඒතර අන්න එක තමයි කියන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තොරතුරු ලබා දීම. ඒක තමයි එතනදී අරගෙන. ලබා ගැනීම අවශ්‍ය වෙලාවට අවශ්‍ය තොරතුරු ලබා දීම සකස් කිරීම සහ සුරකීම. හරි. ඒතර ලෝක පොඩ්ඩක් මතක තියාගන්න අපි තොරතුරු ගැන කිව්වේ.
තොරතුරු පද්ධති කියන්නේ. හරි. එතකොට අපි ඔක බ්‍රීෆ්ලි තොරතුරු පද්ධතියක් කියන එක ගත්තොත් අපි කියනවා දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ඔය සාමාන්‍ය දත්ත තියෙනවා. ඒක ප්‍රොසෙස් වෙලා තමයි තොරතුරු පාන. එතකොට ඒක මෙතන තියෙනවා. අප විසින් ලබා දුන්නු ලබන දත්ත අපගේ විධානයන්ට අනුව සකස් කර අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට ලබා දේ. එබැවින් පරිගණක පද්ධතියක් ලෙස අන්න ඒක තමයි. එතකොට අපිට අපි ලබා දීපු තොරතුරු හරියට නිවැරදි නම් අපේ ලබා දීපු තොරතුරු හරියටම ගැටලුවක් නැත්නම් ඒක එයා සකස් කරලා අපිට අවශ්‍ය වෙලාවට තොරතුරු ලබා දීමක් කරනවා. සකස් කරලා අවශ්‍ය වෙලාවට තොරතුරු ලබා දීමක් කරනවා. හරි අන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එතන අපි ඒක පොඩ්ඩක් ලියාගමු ඉක්මනට ටික. හරි. එතන පැහැදිලිද කියන්නකො ඔක්කොම ගන්න. එතනට ගන්න කීප දේවල්. හරි අපි මේක පොඩ්ඩක් සටහන් කරගෙන ඉමු. සටහන් කරගෙන ඉමු ලියාගමු. මට විනාඩියක් දෙන්න. ලියාගන්නකො පොඩි මාතෘකාවක් දරන තොරතුරු පද්ධතිය කියලා. ලියාගත්ත තොරතුරු පද්ධතිය. හරි. අපි තොරතුරු පද්ධතියක් කියලා ලියලා ලියමු මෙහෙම. ටොපික් එක තොරතුරු පද්ධතිය. මේක තොරතුරු පද්ධතිය කියන ලියාගන්න කලින් ඒකට කලින් ලියන පද්ධති තොරතුරු පද්ධති කියන මාතෘකාව යටතේ ලියාගන්න පොඩි කරුණක් විදිහට. මෙන්න මේක. පද්ධතියක් යනු කියලා. කරුණක් දාන්න. පද්ධතියක් යනු යම් කිසි කාර්යයක් ඉටු කිරීම සඳහා පද්ධතියක් යනු යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කීපයක් එකිනෙකට සම්බන්ධව සංඝටක කීපයක්
එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීමයි. එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීම. හරි ඒ ඇවිල්ලා පද්ධතියක් අනුව තියෙනවා. යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් කියන අපිට අවර කරන සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීම තමයි පද්ධතියක් කියලා කියන්නේ. අපි මම කිව්වා අපේ සර්වාංග පද්ධතිය. අපි තියෙන පොඩි පොඩි සංඝටක එක අපි තියෙන ඇඟේ කොටස් ටික එකතු වෙලා තමයි සම්පූර්ණ පද්ධතියක් බවට පත් වෙන්නේ. ඒකට තමයි පද්ධතියක් කියන්නේ. හරි. ඊළඟට අපි තොරතුරු පද්ධතියක් නැත්නම් ඉන්ෆෝමේෂන් සිස්ටම්. තොරතුරු පද්ධතියක් අපි කියනවා නැත්නම් ඉන්ෆෝමේෂන් සිස්ටම්. ඉන්ෆෝමේෂන් සිස්ටම්. ඉන්ෆෝමේෂන් සිස්ටම්. කියන්නේ මොකක්ද? ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක් නැත්නම් තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ අපි කියනවා දත්ත සාකස් කිරීමට අවශ්‍ය වන දත්ත සාකස් කිරීමට අවශ්‍ය වන දත්ත සාකස් කිරීම සඳහා අවශ්‍ය වන ආදාන උපාංග දත්ත සාකස් කිරීමට අවශ්‍ය වන ආදාන උපාංග දත්ත සාකස් කිරීමට අවශ්‍ය වන ආදාන උපාංග තොරතුරු ආදාන උපාංග ආදාන උපාංග දත්ත සාකස් කිරීමට අවශ්‍ය වන ආදාන උපාංග දත්ත ප්‍රතිදානය කිරීමට අවශ්‍ය වන නැත්නම් දත්ත අපි නැත්නම් අපි කියන තොරතුරු හරි තොරතුරු මේක ඇවිල්ලා දත්ත මුලින්ම දත්තනේ දාන්න දත්ත සාකස් කිරීමට අවශ්‍ය කරන ආදාන උපාංග තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වන ප්‍රතිදාන උපාංග යන සියල්ලෙහි ප්‍රතිදාන උපාංගත් යන සියල්ලේ එකතුව ප්‍රතිදාන උපාංගත් යන සියල්ලේ එකතුව අපි කියනවා තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වෙනවා. යන සියල්ලේ එකතුව අපි කියනවා තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වෙනවා. ඒකේ ඉන්ෆෝමේෂන් සිස්ටම් කියනවා. ඊළඟට ලියන්න පරිගණක පද්ධතියක්. පරිගණක පද්ධතියක් මුලින්ම ලියුවේ පද්ධතියක්. ඊළඟට තොරතුරු පද්ධතියක්. දැන් කියන්නේ පරිගණක පද්ධති වර්ග. පරිගණක පද්ධතිය. දැන් පරිගණක පද්ධතිය කියලා කියන්නේ අපි කියනවා අපේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව අපේ තියෙන තොරතුරු අපේ තියෙන උපදේශ වලට අනුව නැත්නම් අපේ තියෙන විධානයට අනුව සකස් කර අපට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට ලබා දීම. දීපාරය. කියලා අපි කියනවා තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ. අප විසින් ලබා දෙනු ලබන දත්ත අප විසින් ලබා දෙනු ලබන දත්ත අපගේ විධානයන්ට අනුව අප විසින් ලබා දෙනු ලබන දත්ත අපගේ විධානයන්ට අනුව සකස් කර අපගේ විධානයන්ට අනුව සකස් කර
දත්ත අපගේ විධානයන්ට අනුව සකස් කර අවශ්‍ය තොරතුරු අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට ලබා දීම අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට ලබා දීම පරිගණක පද්ධති අවශ්‍ය අවශ්‍ය ආකාරයට ලබා දීම පරිගණක පද්ධතිය. උතර ඔන්න ඕක මතක තියාගන්න ඔය කීප එක. දැන් අපි යනවා ඊළඟ. දැන් අපි ඊළඟට ඊළඟට තොරතුරු පද්ධතියක් ඊළඟට යනවා. එතකොට මේ ඩයග්‍රෑම් එකට අනුව අපි දත්ත ලබා දෙනවා. ඉන්පුට් කරන්න ලබා. ඊළඟට මෙතනදී කරන්නේ සකස් කරනවා. දත්ත ලබා දෙනවා. දත්ත සකස් කරනවා. සකස් කළා අපිට යම් කිසි දත්ත ලබා දෙන සිස්ටම් එකකින් ඒ දත්ත ටික ස්ටෝරේජ් ඩිවයිස් එකක ගබඩා කරනවා. ඒ දත්ත සහ ඒකට අදාළ ඩිවයිස් ස්ටෝරේජ් ඩිවයිස් ඊළඟට අවශ්‍ය තොරතුරු ලබා. අපිට අවශ්‍ය කරන තොරතුරු ටික අවුට්පුට් එකක් විතර. හරි අන්න ඔක මතක අවුට්පුට් එකක් විතර ලබා දෙන අවශ්‍ය තොරතුරු ටික. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. අවශ්‍ය තොරතුරු සියල්ල ලබා දෙන්න. එතන දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම මෙතන තියෙන අවශ්‍ය තොරතුරු ලබා ගන්න. එතන ඒක ප්‍රතිදාන ඉස්සරහ තියෙන ආදාය ප්‍රතිදාන සකස්. එතන ඔන්න ඔය සකස්ම ගැන මතක තියාගන්න. ඔක පොඩ්ඩක් ඇඳගන්න. ඇඳගන්න.
හරි නේද? හරි. එතකොට දත්ත ලබා ගැනීම, ලබා දීම, දත්ත සකස් කිරීම, ගබඩා කිරීම සහ අවශ්‍ය තොරතුරු ලබා. එතකොට මෙතනදී අපි කරන්නේ මොකද්ද? ආදානය කරා. ඉන්පුට් එකක් ලබා දුන්නා. දත්ත. අපි ලබා දුන්නා. එතන අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙතනදී අපිට දැන් කම්පියුටර් එක ගත්තොත් දරනකොට කීබෝඩ් එක. කීබෝඩ් එකක් තියෙනවා අපිට. කීබෝඩ් එකේ මේකෙන් අපිට තොරතුරු ලබා දෙනවා. අපි දත්ත ටික ඉන්සර්ට් කරගන්න. හරි. දත්ත ටික ඔක්කොම ඉන්සර්ට් කරගන්න. හරි. ඔන්න. එතන දත්ත සකස් කරලා ගබඩා. ඒකේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකක්. කම්පියුටර් එක තුල තියෙන හાર્ඩ් ඩිස්ක් එකක්. ඒ හાર્ඩ් ඩිස්ක් එක හරහා අපිට ඒකේ තියෙන තැටි, ඒ තැටි වලට මේ දත්ත ටික ගබඩා. හරි. ගබඩා කරලා තව කම්පියුටර් එකේ තියෙන ප්‍රොසෙසර් එකක් කියලා එකක්. ප්‍රොසෙසරේ උපයෝගී කරගෙන ප්‍රොසෙස් කරනවා. ඊට පස්සේ අවශ්‍ය කරන අපිට තොරතුරු ලබා දෙන. ඒක රිපෝට් එකක් වෙන්න පුළුවන්. ඒ ආකාරයට රිපෝට් එකක් හරි මොකක් හරි වාදියකින් අපි ඒක ලබා දෙනවා. හරි. එතන ඒකට තමයි අපි ආදානය කරනවා, සකසනවා සහ ප්‍රතිදානය කරනවා කියන එක. එතන ඔන්න ඔය ටික මම කියනවා. එතන අපි ඔය ආකාරයට සංඝටක ගැන විස්තර කරනවා පරිගණකයක දාන්න. හරි. එතන ඒකට අපිට උදාහරණ විදිහට තියෙන එකක් තමයි මෙහෙම. අපි ATM මැෂින් එකකට ගිහිල්ලා මොකද කරන්නේ දරුවෝ? අපි ATM මැෂින් එකට ගිහිල්ලා මොකද? බැංකු පද්ධතිය යොදා ගන්න ස්වයංක්‍රීය ඒවරා. මේදී බැංකු කාර්ഡ് පත්‍රය ඇතුළත් කරන විට දත්ත සැකසීමේ ක්‍රියාවලියක් සිදු වී ගිණුම සම්බන්ධ තොරතුරු ලැබෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ ATM කාඩ් එකක් තියෙනවා. කාඩ් එකේ තියෙනවා මෙහෙම ඉලක්කම් ටිකක්. ඒ ඉලක්කම් මොනවද? අපේ ක්‍රෙඩිට් කාඩ් එක නැත්නම් ඩෙබිට් කාඩ් එකේ ඉලක්කම්. ඒකට තියෙන ඉලක්කම්. ඒක තව කාඩ් එකක රිපීට් වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා ආවේනික දෙයක්. ඒක එකක විතර හරියට අපේ ඩෙන්ටිටි කාඩ් එක වගේ. ඒකේ තමයි. ඒතර ඒක දාපුවාම අපි ATM මැෂින් එකට දාපු ගමන් මොකද වෙන්නේ? මෙයා මේක රීඩ් කරනවා. ඒක වැලිඩ්ද නැද්ද? ඒක ඔක්කොම බලනවා. එයා මේක හරියද නැද්ද කාඩ් එක කියලා බලනවා. බැලුවෙන් පස්සේ අපිට එනවා ස්ක්‍රීන් එක මොකද්ද? පින් නම්බර් එක. මුලින්ම එයා කාඩ් එක වැලිඩ්ද කියලා බලන එක තමයි කරන්නේ. කාඩ් එක හරි කාඩ් එකක්ද කියලා බලන්න. එක්ස්පයර් වෙච්ච කාඩ් එකක්ද හරි කාඩ් එකක්ද මොකද්ද මේවා භාවිත කරන්නේ. ඊළඟට පින් නම්බර අපි පින් නම්බරේ ටයිප් කරලා පස්සේ තමයි අපි අරන් යන්නේ මොකද? සිස්ටම් එක අරන් යන්නේ. එතන ඒකේ තුල අපිට ෆන්ඩ්ස් වල නැත්නම් අපේ මුදල් වල තත්ත්වය අපිට බලා ගන්න පුළුවන්. නේ? ඒ මුදල් වල තත්ත්වය බලා ගන්න පුළුවන්. ඒ මුදල් වලට අදාළව අපිට ලබා ගන්න ඕන දේ අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මුදල් කොයි විදිහට අපිට වියදම් වුනේ. ඒ දේවල් ටික අපිට බලන්න. ඒ නිසා තව දරුවෙන් අපිට ෆික්ස්ඩ් ඩිපොසිට්ස් හදන්න පුළුවන්. ඒ පද්ධතිය තුල අපිට නිර්මාණය කරන්න. අර ඒ වගේ අපිට බැංකු පද්ධතියක් තියෙනවා. ඒතර ස්වයංක්‍රීය ටෙලග්‍රෑම් එකේ මෙහිදී බැංකු කාඩ් පත ඇතුළත් කර විට දත්ත සැකසීම් ක්‍රියාවලියක් සිදු වී ගිණුම සම්බන්ධ තොරතුරු ගන්නවා. හරි. ඒතර ඒක මේකත් එක්ක කම්පෙයාර් කරලා මේ ගිණුමට අදාළ තොරතුරු ටික අපිට. හරි. ඒතර ඒකට තමයි අපි කියන්නේ මොකක්ද? අපි මේ බැංකු පද්ධතිය යොදා ගන්න ස්වයංක්‍රීය ටෙලග්‍රෑම් එකේ මේ කිය. හරි. ඔටෝමැටික් ටෙලර් මැෂින් කියලා කියනවා. ඒතර ATM කාඩ් පත සහ යතුරු පූල්. එතන අපි ATM කාඩ් එක දැම්මයින් පස්සේ අපේ PIN නම්බර එක තමයි ටයිප් කරන්නේ. එතන මේකෙන් අපි මොකද ටයිප් කරන්නේ? PIN. PIN නම්බර එක. PIN නම්බරේ ටයිප් කරලා පස්සේ එයා අපේ කාඩ් එකට අදාළ PIN නම්බරේ ඒගොල්ලන්ගේ තියෙන ඩේටාබේසස් වලට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා. හරි. ඒ ඩේටාබේස් එකකට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා ඒක නිවැරදිද නැද්ද කියලා බලනවා. ඒක හරිද නැද්ද කියලා බලනවා. ඒක තමයි කරන්නේ. ඒක පොඩ්ඩක් මතක ඒ අදාළ එක හරිද නැද්ද කියලා බලන්න. බලලා ඊට පස්සේ තමයි පින් නම්බරේ හරිද නැද්ද කියලා බලලා ඒක ඕකේ නම්. ඒක ඕකේ නම් අපිට මෙතන ඩිස්ප්ලේ කරනවා ඒකේ අදාළ අපිට ශේෂයක්ද මුදල් ලබා ගන්න ඕන මොකද්ද කියලා එක එක ආකාරයට එතන අපි මෙන්න මෙතන දෙන මුදල් ලබා ගන්න. ඒක තමයි. අපිට බැලන්සස් බලන්න ඕන නම් ඒක. ඒ වගේ එක එක කාර්යයන් තියෙනවා අපිට
මේ පින් අපේ ගත්ත ATM machine එකක්. එතන ප්‍රධාන විදිහට ගිණුම් ශේෂය තමයි. අන්න ඒක තමයි. ප්‍රධාන විදිහට ගිණුම් ශේෂය තමයි. හරි. ඒතර ඔන්න ඔක පොඩ්ඩක් බලන්න. එතන ATM කාඩ් පත සහ යතුරු පුරවු බැංකු පරිගණක පද්ධතියක් ඊළඟ තොරතුරු ගිණුම් ශේෂය කියලා කියන්නේ. හරි. ඒතර ඔන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඒතර ඔන්න ඔක තමයි අපි ඔතනදී අදහස් කරන්නේ. එතන ඒ ඇවිල්ලා අපි කතා කරේ තොරතුරු පද්ධතිය. තොරතුරු ඉන්ෆෝමේෂන් සිස්ටම්ස්. එතන ඒ වගේම තමයි ෆින්ගර් ප්‍රින්ට් එක. අපි ඔෆිස් එකට ගිහිල්ලා පරක්කුද නැද්ද කියලා පෙන්නන්න මෙන්න මෙහෙම ෆින්ගර් එක තියෙනවා. ෆින්ගර් එක තිබ්බේ ගාම අපි ආපු වෙලාවත් එක්ක ටයිම් එකේ දේවල් ටික නැද්ද? ඒ ටයිම් එකත් එක්ක දේවල් ටික. හරි. අන්න ඒක තමයි. මෙතන ඒකට අදාළව අපි මෙතන තිබ්බම මෙන්න මෙතන ඒගොල්ලන්ගේ ඩිස්ප්ලේ එක මෙන්න මෙතනට අදාළව අපිට account දේවල් බලා ගන්න පුළුවන්. අපේ account එකට අදාළ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ card number වෙනස් කර ගන්න පුළුවන්. මේ හැමදේම මේක තුල. එතන අපිට අපේ ගත්තොත් sorry අපි කතා කරේ fingerprint එක. sorry තමයි කරන්නේ. මේකෙදි fingerprint එක තුලින් තමයි fingerprint එක තිබ්බයි පස්සේ මේක තුල අපේ account number එක නෙවෙයි අපේ ගත්තොත් අපි දැන් අපි ගත්තොත් ආයතනයකට ඇතුළත් වුණාම දරුවනේ ආයතනයක් තුල අපි කවුද සේවකෙක්. අපේ සේවකයෙක් විදිහට අපිට බලා ගන්න පුළුවන් මොනවද මේකේ? මේකට අපිට බලා ගන්න පුළුවන් අපේ සේවා අංකය. හරි සේවා අංකයට අපි කියන මොකද? employee ID එක. අපේ employee ID එක පෙන්නනවා. එතකොට අපි කියන සේවා අංකය. සේවා අංකය. ඒ සේවා අංකයට අනුව අපිට මෙතන පැමිණි වේලාව ලැබෙනවා. පිටුව වේලාව ලැබෙනවා. ඒ දේවල් එතන ඒක තමයි ප්‍රධාන දේ. අපිට පැමිණි වේලාව සහ පිටුව වේලාව මෙතනින් ලැබෙනවා. හරි අපේ පැමිණි වේලාව සහ පිටුව වේලාව. අපි මෙතන සටහන් කිරීමක් කරනවා. ඒක අනුව ඕන වුණොත් මෙන්න මේකකින් තමයි report එකක් අරගෙන බලන්නේ. ඒකට අදාළව පැමිණි වේලාව මොකක්ද පිටුව වේලාව. පැමිණි වේලාව මොකක්ද පිටුව. අන්න ඒ විදිහට යනවා. එතන මේ අපේ තියෙන දත්ත අපි කියලා හඳුන ගන්න ඕන කරන දත්ත. මේකට තමයි බයෝමැට්‍රික්ස් කියලා කියනවා. බයෝමැට්‍රික්ස් කියලා කියනවා. බයෝමැට්‍රික්ස් සරහා තමයි අපේ මේ දේවල් ටික ගන්න. ඒත් ඔයගොල්ලෝ ෆෝන් එකේ උන බයෝමැට්‍රික්ස් සෙටප් කරලා නැත්නම් බයෝමැට්‍රික්ස් වලට අදාළ විදිහට ෆේස් රෙකග්නිෂන් එකක්. අනිත් එක තමයි ෆින්ගර් ප්‍රින්ට්ස් වල. ඒ වගේ අපිට මේ බයෝමැට්‍රික්ස් සරහා අපිට බලා ගන්න. ඒතර ඔක තමයි එතනදී අපි අදහස් කරන්නේ. ඒතර ඔක පොඩ්ඩක් මතක තියාගන්න පැමිණි වාර්තාව සඳහා ආයතන වල භාවිත කරන ඇඟිලි සලකුණ. ඒකත් අපේ තොරතුරු පද්ධතියක් කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි මේ ඇවිල්ලා QR කෝඩ් එක. අපිට සමහරකට මොකක් හරි දෙයකට අදාළ ප්‍රොඩක්ට් එකක් ගත්තා. ඒ ප්‍රොඩක්ට් එකට අදාළ වෙබ්සයිට් එකට යන්න ඕන වෙබ්සයිට් එකේ නම ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. ඒකේ තියෙනවා QR කෝඩ් එක. අපේ ෆෝන් එකේ ස්කෑන් එක අරගෙන අපේ QR කෝඩ් එකට තියලා මෙහෙම ස්කෑන් කරාම අපිව රීඩිරෙක්ට් කරන් යනවා. ඒ අදාළ මොකද වෙබ් එකට. අපි රීඩිරෙක්ට් කරා ඊට පස්සේ මේ වෙබ් එකට අරන් ගියාම පස්සේ එතනදී මේ වෙබ් එක අදාළ තොරතුරු බලන්න. ඒක තමයි එතන මේක පින්තූරය ගැනීම කියලා කියන්නේ ඒක ෆොටෝ එකක් ගන්න. ඒක අපිට ඒවට ස්කෑන් කරලා මෙහෙම තියාගෙන ඉන්න පුළුවන්. ස්කෑනර් කරා තියාගත්තා. මේකට අදාළව කෙලිම මෙතනදී විකේන්ද්‍රය කරලා ඒකට අදාළව අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඊට පස්සේ තමයි දැක්කේ. අන්න ඔක මතක ගන්න. ඒතර ලෝක පොඩ්ඩක් ඉතාමත් මතක ගන්න. එතන QR තොරතුරු සේවය සඳහා භාවිත කරන QR මෙම QR කේතේ මගින් ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන් මගින් සුපරික්ෂාකාරීව අනතුරුව ඒ ඔස්සේ ජාලය අන්තර්ජාලය සම්බන්ධ වීමේ සේවාව හෝ වාහන පිළිබඳ වැඩිදුර තොරතුරු මේ ආයතනයේ වෙබ් අඩවියේ ලබා ගන්න. එතන අපිට මේක QR අපේ ස්කෑන් එකකින් ස්කෑන් කරලා පස්සේ ඒකට අදාළව ඒ අපේ වැඩිපුර තොරතුරු සඳහා ඒ අදාළ වෙබ් අඩවියට ඒ හැම දෙයක ඒකේ එහෙම රෙජිස්ටර් වෙලා තියෙනවනේ QR කරකට ඒක අනිවාර්යෙන් සම්බන්ධ කරනවා. හරි. එතන ඒක තමයි එතන ඒකට අපි කියනවා මොකද්ද? ඔය ආකාරයට හදන්න. ඒතර ඒක. එතකොට ඒක තමයි තියෙන්නේ මෙතන අනුතර අන්තර්ජාලය හා සම්බන්ධ වීමෙන් එම සේවාව හෝ භාණ්ඩ පිළිබඳ වැඩිදුර තොරතුරු එම ආයතනයේ වෙබ් අඩවිය ලබා QR කේතය භාවිත කරන ස්ථාන පුවත්පත් සංග්‍රහ වෙළඳ භාණ්ඩවලට පුවත්පත් සංග්‍රහ වෙළඳ භාණ්ඩවලට කියනකොට එතන ඕක හරිද මේක තමයි අපි සාමාන්‍ය QR එක කියලා කියන්නේ. එතන QR ඒක තමයි එතන පින්තූරයක් ගන්න. ඒකට දාලා විකේතනය කරනවා.
විකේතනය කරනවා. විකේතනය කරනවා. ඊළඟට අපි ගත්තොත් දරමු වෙබ් අඩවියට ප්‍රතිස්ථාපන කරනවා. එතකොට මෙතනදී තමයි එයා කන්වර්ට් කිරීමක් කරන්නේ. මෙතන තියෙන මේ QR එක එයා කන්වර්ට් කරනවා. ඒක ලින්ක් එකක් විදිහට. හරි ලින්ක් එකක් විදිහට කන්වර්ට් කරලා මෙන්න මේ විදිහට අපිට වෙබ් එකට අදාළ තොරතුරු ටික බලා ගන්න පුළුවන්. හරි අන්න ඒක තමයි එතන ප්‍රධාන. පොඩ්ඩක් මතක තියාගන්න. ඔය අපි කතා කරේ QR කෝඩ් එක. තොරතුරු පද්ධතිය. අපි ඒක පොඩ්ඩක් සඳහන් කරගමු උදාහරණ විදිහට. මේ අපි මේකේ මෙන්න උදාහරණ විදිහට. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි කියනවා බැංකුව යන ස්විම්ඩිය බැංකුව කියන්නේ යන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් බැංකුව වලට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් බැංකුවල බැංකු පද්ධතියේ ගනුදෙනු කිරීම. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් බැංකු පද්ධතියේ ගනුදෙනු කිරීම. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් බැංකු පද්ධතියේ ගනුදෙනු කිරීම. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් බැංකු පද්ධතියේ ගනුදෙනු කිරීම. හරි. ඒතර ඒක තමයි අපි අදහස් කරන්නේ දරුවනේ. මොකද්ද? ATM ඒක වෙන්නේ. ඒතර ඒක තමයි බලන්න. බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් බැංකු පද්ධතියේ ගනුදෙනු කිරීම. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් බැංකු පද්ධතිය ගන්න. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ගාව ලියන්න මොකද්ද? ATM. ATM තමයි. ඒතර ඒක තමයි අපි ඒ නමින් හැදෙන්නේ. හරි. ඒතර ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් අපි ඊළඟ එකට යමු. උදාහරණ විදිහට අපි ඔක හඳුන්වමු. හරි. හරි. අපි කියන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් මගින් ඊළඟට අනිත් ඒතර ලියන්න මෙහෙම. ඒකේ ක්‍රමවේදය ලියන්න. ATM කාඩ් පත ඇතුළත් කර ATM කාඩ් පත ඇතුළත් කර ATM කාඩ් පත ඇතුළත් කර මෙහෙම නේ මෙතන වෙනම මේ රූපසරණ ඕනේ අපි කියනවා ATM කාඩ් පත ඇතුළත් කර මෙහෙම ATM කාඩ් පත අනේ වගේ වෙනම දෙයක් පත ඇතුළත් කර ATM කාඩ් පත ඇතුළත් කර අපි කියනවා තොරතුරු ලබා තොරතුරු ලබා තොරතුරු ලබා ඒකට අදාළ තොරතුරු නැත්නම් දත්ත ලබා තොරතුරු නැත්නම් අපි දත්ත ලියමු දත්ත නෙමෙයි දත්ත ලබා දී ඊළඟට මෙතන
වෙන්නේ මෙතන ලියන්න එම දත්ත සැකසීම. එම දත්ත සැකසීම. ඒක වෙන්නේ. කොටුවක් මේක කොටුවක් ගහලා ලියා ගන්නවා. ඒක ලේසි නෙවෙයි. උදා. එතන එතනින් මෙතනට යනවා. එම දත්ත එම දත්ත සැකසීම. මෙතන ඊළඟට ඒ දත්ත සැකසුනාට පස්සේ මෙතන වෙන්නේ මොකද්ද? ගනුදෙනු. ගනුදෙනු හා අනෙකුත් තොරතුරු ලබා ගනුදෙනු හා අනෙකුත් තොරතුරු ලබා ඒක නියම ගනුදෙනු හා අනෙකුත් තොරතුරු ලබා ගනුදෙනු සහ අනෙකුත් තොරතුරු ලබා ඒක අපි ඊළඟ ගනුදෙනු සහ ගනුදෙනු සහ අනෙකුත් තොරතුරු ලබා එතන අනිත් එක ලියන්න පුළුවන් පැමිණීම වාර්තා කිරීම සඳහා භාවිතා කරන ඇඟිලි සලකුණු අංශ පැමිණීම වාර්තා කිරීම සඳහා භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර පැමිණීම සඳහා භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර පැමිණීම සඳහා භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඇඟිලි සලකුණු යන්ත්‍ර එතකොට ඒකේ දෙන්නේ යන්න පුළුවන් අපිට ඒකට පළවෙනි කොටුව විදිහට යන්න පුළුවන් යන්න පුළුවන් ඇඟිලි දත්ත ලබා දීම ඇඟිලි දත්ත ඇඟිලි වලට අදාළ ඇඟිලි සලකුණු ගන්න ඇඟිලි සලකුණු දත්ත ලබා දීම පළවෙනි ස්ටෙප් එකේ ඇඟිලි සලකුණු දත්ත ලබා දීම ඊළඟට මෙතනදී ඇඟිලි සලකුණු දත්ත ලබා දීම දත්ත විශ්ලේෂණය කර සකස් කිරීම. මේක තමයි කරන්නේ දත්ත සකස් කිරීම කියලම තමයි. දත්ත මේක දැන් විශ්ලේෂණය කරනවා කියලා කියන්නේ එයා එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. දත්ත කම්පෙයාර් කරලා බලලා තමයි ලබන්නේ. දත්ත විශ්ලේෂණය කරනවා. දත්ත දත්ත විශ්ලේෂණය කර දත්ත විශ්ලේෂණය කරනවා. ඊළඟට මේකෙදි තමයි පැමිණි වේලාව සහ පිටු වේලාව. මේක අපිට පැමිණි වේලාව සහ පිටු වුණු වේලාව ලබා දෙන්න. ඒක තමයි අපි ඉතින් කරන්නේ. පැමිණි වේලාව සහ පිටු වුණු වේලාව ලබා දෙන්න. ඒක තමයි අපි ඉතින් කරන්නේ. පැමිණි වේලාව සහ පිටු වුණු වේලාව ලබා දෙන්න. පැමිණි වේලාව සහ පිටු වුණු වේලාව ලබා දෙන්න.
හරිද? එතකොට ඒක තමයි අපි එතන තිබ්බේ. ඊළඟට මම එතන එක පැහැදිලි කරනවා. ඊළඟට QR කේතය. කියන උදාහරණයක් විදිහට මෙන්න QR මෙන්න QR කේතේ යොදා ගනිමින් තොරතුරු සෙවීම. 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 ඒක නම් මෙන්න මේ ටිකම දරුනේ වැදගත්. මේක පැහැදිලි. මොකද අපිට එක්සෑම් එකේදී මොනවාරි උදාහරණ ලියුවොත් දරුවනේ අපිට මේකට පිටුර ඇඳ ඇඳ ඉන්න බෑනේ. එක්ක පිටුර දුන්නොත් අපිට මේක පුරවන්න දෙයි වගේ දෙයක්. ඒතර අපිට මේක ලියව QR කෝඩය වෙත යොමු කිරීම. QR කෝඩ් එක වෙත යොමු කිරීම. නැත්නම් QR කෝඩය ස්කෑන් කිරීම කියලාවත් හරි. ස්කෑන් කිරීම නැත්නම් කෝඩය වෙත යොමු කිරීම කියනවා. ඒක යොමු කියන්නේ ස්කෑන් කරනවා. ඒකනේ සුපර් එක්ස් එක. ස්කෑන් කරනවා කියන්නේ මොකද්ද? සුපර් එක්ස් එක. සුපර් එක්ස් එක නේ. ඒක අපි ස්කෑන් කිරීම කියන්නේ ඒක තමයි සුපර් එක්ස් එක. මේ වචන වලදී තියාගන්න. මේ වචන සුපර් එක්ස් එකෙන් අපි කියන්නේ ස්කෑන්. එතන ඒකට අදාළව ඉමේජ් එකක් ගන්න. හරි. මෙතන විකේතනය. විකේතනය කරනකොට අපි ඒනවා ඩිකෝඩින්. ඩිකෝඩ් කරනවා. එයා ඩිකෝඩ් කරන එයා කියන්නේ කන්වර්ට් කරනවා. මෙතනදී වෙන්නේ කන්වර්ට් කිරීම. මේකට කන්වර්ට් කියනවා. කන්වර්ට් කිරීමේ ක්‍රියාදාමය තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ එයා විකේතනය කිරීමක් තමයි මෙතන කියන්නේ. මේ කරපු දේ විකේතනය කිරීමේ ක්‍රියාවලිය තමයි මෙතන. ඒක හරහා තමයි ඒ දේට අපි යොමු කරන්නේ. මෙතන මේක කියන්නේ QR කෝඩ් එක යොමු කිරීම, පින්තූරයක් ලබා ගැනීම, විකේතනය කිරීම, වෙබ් අඩවියට පිවිසීම. විකේතනය කිරීම, වෙබ් අඩවියට පිවිසීම. හරි. එතන ඕක මතක තියාගන්න. හරි. මේක පැහැදිලිද මෙතන වෙනකන් කියපු දේවල්? කවුද? කෙවිනි පුතා පැහැදිලිද මොනවද? ගැටලු සහගතයක් තියෙනවද? කෙවිනි ඇහෙනවද? පොඩ්ඩක් කතා කරමු බලන්න. ගැටලු සහගතයක් තියෙනවද පුතා? අද පාඩම පිළිබඳව කොහොමද ඔයගලන්ට පැහැදිලිද? හරි පුතා. හරි.
හොඳට තේරෙනවා නේද? හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතා ආයෙ නැවත අහන්න. හරි. ඒක කියලා දෙනවා. මොකද හේතුව ඕගලන්ට කියලා දෙන ඕගලන්ට තේරෙන විදිහට අවබෝධ කිරීම තමයි මගේ වගේ. ඒක නිසා අහන්න. හරි. ඕන දෙයක් අහන්න. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. හරි. ඒතර අපි ඊළඟ දවසේ කරන දේ ගැන මම පොඩ්ඩක් කියන්නම්. පොඩ්ඩක් නෝට් එක බලන්න යන්තම් කියවන් යන්න. ඒතර පොඩි මෙහෙම ඔය පිටු කොටක් තියෙනවනේ ඉතින්. ඒක නිසා පොඩ්ඩක් කියවන් යන්න. කියවන් යනකොට ඔයාලට තේරෙයි පුතේ ඊළඟට අපි කරන්න තියෙන දේ ගැන. මේ වගේ අපි දැන් ඊළඟට උදාහරණ විදිහට අපි කියන්නේ වේද පොලේ තොරතුරු සකස් කිරීම. ඒක ඊළඟ උදාහරණයක්. හරි. තොරතුරු සකස් කරගන්න කොහොමද කියන්නේ. මොන ඔය වගේ. ඉවත්ත් අපි ඊළඟට ගත්තොත් බාකෝඩ් රීඩර්ස් ගැන. බාකෝඩ් රීඩර් කියන්නේ මොකක්ද? ඒ වගේ උදාහරණ. ඊළඟ අපිට ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ මොනවද? හරි තොරතුරක් හොඳයි කියලා දැනගන්න අපිට ඕන කරන දේවල් මොනවද? අන්න ඒවා. හොඳ ඉන්ටරෙස්ටිං දේවල් ටිකක් එනවා ඉස්සරහට. තොරතුරු හා සංවේදීන තාක්ෂණය ගැන ඊළඟට අපි කතා කරනවා. මේ පාඩම් දරුවෝ මාර ඉන්ටරෙස්ටිං. ඉතින් මේවා ගැන කතා කරන්න තියෙනවා ගොඩක් දේවල්. ඒවා ගැන අපි බලමු ඉස්සරහට. හරි. අතර ලෝක බලමු. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා අද එතකොට පාඩම. එතකොට එහෙනම් දරුවනේ පුතේ මම අදට ඒතර පන්ති නිමා කරනවා. හරි. අදට පන්ති නිමා කරනවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි. ඉතින් සම්බන්ධ වීම ගැන අපි දිගින් දිගටම අපේ මොකද අපේ බැච් එකේ දරුවනේ ගොඩක් කට්ටිය රෙකෝඩින්ග්ස් බලනවා. හරි. එහෙම තමයි වෙන්නේ ගොඩක් වෙලාවට ඔන්ලයින් ක්ලාසස් වලදී රෙකෝඩින්ග්ස් බලලා මට සැරෙන් සැරේට කතා කරනවා. අරක කොහොමද මේක කොහොමද කියලා මම කියලා දෙනවා. ඔයගලන්ට. ඉතින් අනිවාර්යයෙන්ම පුළුවන් තරම් මම දරුවනේ අද ලොකු ප්‍රමාණයක් සහභාගී වෙන්න හිටියට පළවෙනි දවසේ සහභාගී වෙච්ච ප්‍රමාණයත් එක්ක බලනකොට ඉතින් ඇත්තටම මම කියන්නේ ලයිව් පන්ති වලට සහභාගී වෙන්න එන්න හැමෝම මොකද හේතුව රෙකෝඩින්ග්ස් වලට පුරුදු වෙන්න යන්න එපා. හරි රෙකෝඩින්ග්ස් වලට පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? ඔයගලන්ට ඒක ආයි එකක් එකතු වුණොත් ආයි දෙකක් වෙනවා. තුනක් වෙනවා. ඊට පස්සේ ඔයගලන් කරන්නේ නැහැ එතන විහාර. හරි. අන්න ඒක නිසා මට ඔයගලගේ වැඩ බලන්න ක්‍රමයක් නැහැ. අනිත් දවසේ මම ඒකට ක්‍රමවේදයක් යොදාගෙන හැබැයි ඔයගලන් දරුවනේ කතා කරන්න ඕන. අනිත් දවසේ කැම එක ඔන් කරගෙන තියාගන්න අනිවාර්යයෙන්. ඒ වගේම කතා කරන්න ඕන. හරි. හරි. එහෙනම් මම අදට පන්ති නිමා කරනවා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කියන්න. එහෙනම් ගරුනේ ඔයගලන්ට පුතේ සුබ දවසක් සුබ රාත්‍රියක්. ආයුබෝවන් good night. හරි. good night.